හරි අයිබෝන් ඉතින් අපි අද අපේ ඔලුව මැස් ටියුෂන් පන්තියේ 56 වෙනි දවසේ ඉතින් තව කට්ටිය අද නම් සම්බන්ධ වෙලා නැහැ නදීෂා ඉන්නවන්නේ හරි අපි නම් පන්තිය කරගෙන යමු නදීෂා පේපර් එක හැදුවද ටිකක් කරලා දෙනවානේ හරි මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න හරි පළවෙනි එක නම් ලේසි නේද නිවසක් සඳහා කාර්තුවකට රුපියල් 250ක වරිපණක් බද්දක් අය කරයි නම් වසරකට අය කරන වරිපණම් බදු මුදල. එතකොට කාර්තු අවුරුද්දකට තියෙනවා 4ක්. එතකොට කාර්තුවකට 250යි. එතකොට අවුරුද්දකට ඒ වගේ 4 ගුණයක්. එතකොට 250 ගුණ කරන්න 4යි. එතකොට අපිට එනවා රුපියල් 1000යි කියලා. ඒක ලේසි. ඊළඟට එහි අගය හොයන්න කියන සමද්විපාද ත්‍රිකෝණයක් දැකපු ගමන් අපි මතක් වෙන්න ඕනේ ඒකේ සමාන පාදවලට සම්මුඛ කෝණ සමානයි කියලා. එතකොට මෙයා 40 නම් මෙන්න මෙතන කෝණයත් 40යි. ඔය දෙන්න 42ක්. එතකොට මේ කෝණ තුනේ එකතුව ඒ ධන 40 ඒවා දෙකක් එකතු වුණාම 180යි. එතකොට තේරෙනවනේ මේ දෙන්නට 80ක් ගියා. එතකොට ඒට උත්තරේ ගන්න පුළුවන් මේ 42 එහා පැත්තට ගෙනියාම ඍණ 80ක් විදියට යන්නේ. ඒ සමානයි අංශක 100යි. ආ, තුනේ හතරවෙනි බලය සමානයි 81. ලඝු ගණක ආකාරයෙන් ලියද්දී එතකොට ඉස්සෙල්ලාම පාදේ තෝරගන්න 3. තුනේ පාදේට කාගේද ලඝු ගණකය 81 ලඝු ගණකය සමානයි බලය තමයි ලඝු වල සමාන කිරීමෙන් එහා පැත්තට එන්නේ 4යි. නදීෂා 4වෙනි එක හැදුවද? රැක් ආවද? හරි. ඒක එතකොට දැන් මේ පැත්තේ තියෙන්නේ භාග දෙකක්නේ. එතකොට මේ භාග දෙකේ අඩු කරන්න තියෙන්නේ අඩු කරන්න නම් හරය සමාන වෙන්න බෑ. දෙන්නම 20ට හදාගන්න 4යි 5යි දෙන්නම මුලින්ම හම්බෙන්නේ 20 දිනේ. 20ට හදාගන්න මේ 4 කියන කෙනා 20 වෙන්න මං කීයෙන්ද ගුණ කරන්න ඕන? 5ෙන්. එතකොට මෙයාගේ උඩ යටයි දෙකම 5ෙන් ගුණ කරන්න. මේ පැත්තේ 5 කියන කෙනා 20 වෙන්න 4ෙන් ගුණ කරන්න. උඩ යටයි දෙකම 4ෙන් ගුණ කරන්න. හරි? එතකොට 20ෙන් මෙතෙන්ට තියෙනවා 5x දෙවෙනි එකට තියෙනවා 4x. ඒක තේරුණා නේද 20 දැන් මෙයා දැම්ම 20ෙන් 5x අනිත් කෙනා 20ෙන් 4x නේ. සමානයි 2යි. ඊට පස්සේ හරය සමානයිනේ. එතකොට උත්තරේ එනවා 20ෙන් 4යි 5x කින් 4x අඩු වුනහම x එකයි ඉතුරු වෙන්නේ x සමානයි. එතකොට එහා පැත්තේ තාම 2යි කියලා මෙහෙම තියෙනවා. ඊට පස්සේ x තනි කරගන්න මේ 20 එහා පැත්තේ හරස් ගුණිතෙන් දෙකත් එක්ක ගුණ කරන්න. එතකොට x සමානයි 20 ඒවා දෙකක් 40යි. මොනවා හරි හදාගන්න බැරි වුණොත් හරි තේරුම් නැත්නම් හරි කියන්න. හරි. ප්‍රිස්මයේ මුහුණත් එකිනෙකට වෙනස් මුහුණත් දෙකක දල රූප සටහන් අඳින්න තියෙන. එතකොට ප්‍රිස්මයට මුහුණත් පහක් තියෙනවා. ත්‍රිකෝණාකාර මුහුණත් දෙකයි, ඍජු කෝණාශ්‍රාකාර මුහුණත් 3යි. එතකොට මේ ත්‍රිකෝණයේ හැටියට නම්
එතකොට මේ ප්‍රිස්මයේ ත්‍රිකෝණාකාර මුහුණතක් අපි අතිමු. එතකොට එක පාදයක් 10යි. මෙයාලා කර්ණයට මාරු කරලා දාලා තියෙන හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන. දැන් ඔහොමනේ තියෙන්නේ නේ 10යි 6යි 8යි කියලානේ තියෙන්නේ නේ. එහෙම වෙන්න බෑනේ නේද? කර්ණයනේ දිග වැඩි එක්කෙනා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේ. ම්ම්, අපි මේ දෙක මාරු කරලා ලියමු. මොකද අපි කල්පනාවෙන් ලියන්න බෑ නේද උත්තර. මෙයා 8යි මෙයා 10යි වෙන්න ඕන. හරි. එතකොට ඍජු කෝණාශ්‍ර නම් අ, දිග 10යි පළල වෙනස් වෙනවා. සමහර ඒ වගේ පළල 6යි. තව එකක් තියෙනවා පළල 8ක් වෙන. දිගවල් වෙනස් වෙන්නේ නැහැ නේ ඍජු කෝණාශ්‍ර වල 10යිම තමයි සෙන්ටිමීටර් කියලා ඒකක දාන්න. පළල 8 ඍජු කෝණාශ්‍ර තියෙනවා. තේරෙම අඳින්න ඕනේ නැහැ. දෙකක් ඇඳලා තිබ්බොත් ඇති. දිග 10යි පළල 10 එතකොට සමචතුරස්‍රයක් වගේ නේ ඍජු කෝණාශ්‍රයක් වගේ නේ මේක එන්නේ. එතකොට මේ වගේ 10 10 වෙනවා. හරි. සෙන්ටිමීටර් කියලා දාලා තියෙන්න ඕන. ඊළඟට වෘත්තයේ කේන්ද්‍රය ඕවේ x කෝණයේ අගය සොයන්න. හරි. දැන් මෙතන අංශක 100 හැදිලා තියෙන්නේ මෙන්න මේ මහා චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කරපු කෝණය විදිහට නේද? එතකොට මහා චාපය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය සලකන්නේ මේ පැත්තෙන්. අර මේ මෙතන x වල නෙමෙයි. හරිද? එතකොට කේන්ද්‍රය ආපාත කෝණය පරිධි ආපාත කෝණය වගේ දෙගුණයක්. එතකොට මෙතන 100 නම් මේ පැත්ත 200යි. මේ පැත්ත තමයි 200 වෙන්නේ. නැතුව මේ x නෙවෙයි. එතකොට x කියන කෙනා එතකොට අපිට ගන්න පුළුවන් මෙතන සේරම කෝණය 360යි මෙන්න මෙතන කෝණ දෙක එකතුව. x ධන 200 සමානයි 360යි. එතකොට x ට 160යි කියලා එනවානේ. x ධන 200 සමානයි 360යි. එතකොට x සමානයි 160යි අංශක. හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ විදිහට මහා කෝණයක් ආවොත් අනිවාර්යෙන් මෙන්න මේ පරාවර්ත කෝණයගේ තමයි ඒ වගේ දෙගුණයක් වෙන්නේ. කොහොමත් පේනවනේ x කියන කෙනා 180ට වඩා අඩු කෙනෙක් කියලා. හරි. එතකොට මෙතන තියෙනවා 3x ඍණ 5 කුඩයි හෝ සමානයි 2යි කියලා. එතකොට ඉස්සෙල්ලාම කරන්නේ ඍණ 5 එහා පැත්තට 3යි x නේ තනි කරගන්න ඉන්නේ. එතකොට 3x ඉන්න පදේට එළියෙන් ඍණ 5ක් තියෙනවා. එයාව අයින් කරන්න ධන 5ක් වෙලා එහා පැත්තට එනවා. 3x කියන්නේ එතකොට 2යි ධන 5යි 7යි. දෙපැත්තම 3ෙන් බෙදන්න ඊළඟට. එතකොට x ට අපිට උත්තරයක් එනවා 7 බෙදීම 3 කියලා. එතකොට ඒ කියන්නේ x කියන කෙනා කුඩයි හෝ සමානයි 7 බෙදීම 3 විෂම භාගයක් කරොත් 7ට 3 ඒවා 2යි තව එකක් ඉතුරුයි. 2යි 2කින් 1 කියලා ලියන්න පුළුවන්. sorry 2යි 3ෙන් 1නේ. හරය 3නේ. දැන් අපෙන් අහන්නේ මේ අගයන් තෘප්ත කරන ධන නිකිලමය විසඳුම් ලියන්න කියලා. ධන නිකිලමය විසඳුම්. නිකිලමය කිව්වහම පූර්ණ සංඛ්‍යා ගන්න. එතකොට 2යි 3ෙන් 1 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්ද? නෑනේ. එතකොට x ට ගන්න පුළුවන් මොනවද? 2 කියන කෙනා ගන්න පුළුවන් නේ. x ඒ කියන්නේ 2යි 3ෙන් 1ට වඩා සමාන හෝ අඩු කට්ටියනේ. එතකොට 2යි 3ෙන් 1ට වඩා අඩු ආසන්නව පූර්ණ සංඛ්‍යාව 2. ඊට වඩා අඩු පූර්ණ සංඛ්‍යාව 1. ඊළඟට
බිඳුව ගන්න බෑ. මොකද ධන කියලා කියනවා. ධන නෙවෙයිනේ. බිඳුව නිකිලයක් තමයි. නමුත් ධන හෝ ඍණ නොවන නිකිලා. ධන වෙන්නෙත් නෑ ඍණ වෙන්නෙත් නෑ බිඳුව. එතකොට උත්තර විදියට ගන්න පුළුවන් x වෙනුවට 1යි 2යි පමණයි. මාරු වෙලා ලියුණාට ප්‍රශ්නයක් නැත. දැන් එතකොට අද 5 වෙනිදා 24 වෙනිදා ගණන් තියෙන්නේ. 24 වෙනිදා වෙද්දි තව එතකොට සති 3ක් නැහැ. මේ දක්වා කරපු ඒවාගේ ප්‍රතිඵල එතකොට 24 වෙනිදාගෙන් ඔයා ලියන පේපර් එකෙන් පෙන්වන්න ඕන. ඒ කියන්නේ මේ සති දෙකේ පුළුවන් උපරිමයේ වැඩ කරන්න. දැන් සාමාන්‍යයෙන් 11 වෙනිදායින් පස්සේ ක්ලාස් කරන්න දෙන්නේ නැහැ. ඒක අපි ඔන්ලයින් පන්ති ටික දෙනයි ඉන්නේ. මම ඒක හින්දා කරගෙන යන්නම්. ඔයාලා එක්කෙනෙක් හිටියත් මම කරගෙන යන්නම්. ඒ කියන්නේ අමාරු දේවල් මොනවා හරි තිබ්බොත් අහන්න උපරිමයෙන් වැඩ කරන්න මේ සති දෙක. හරිනේ. ඊළඟට කුඹුරක අස්වනු නෙලා නිම කිරීමට යන්ත්‍ර 3කට පැය 4ක් ගත වේ. එවැනි යන්ත්‍ර දෙකකින් එම කාර්ය නිම කිරීමට ගතවන පැය ගණන. එතකොට යන්ත්‍ර පැය වලින් අහන්නේ නේද? අර මිනිස් දින වගේම තමයි. එතකොට යන්ත්‍රයක් පැය ගාණක් වැඩ කරනවා. එතකොට වැඩ ප්‍රමාණය යන්ත්‍ර පැය වලින් අපි බලමු. එතකොට මුළු වැඩ ප්‍රමාණය එතකොට කොහොමද? යන්ත්‍ර 3යි පැය 4යි. එතකොට මිනිස්සු 3 දෙනෙක් දින 4ක් වැඩ කරා වගේ නිකන් කතාව හිතන්නකො. ඔන්න එතකොට මුළු වැඩ ප්‍රමාණයද අපි ගාව තියෙනවා. එතකොට එවැනි යන්ත්‍ර දෙකකින් එම කාර්ය කිව්වොත් මේ වැඩේම තමයි. මේ ප්‍රමාණයක වැඩක්මයි. එතකොට කරන්න ගතවන පැය ගණන. එතකොට එවැනි යන්ත්‍ර දෙකයි දැන් භාවිතා කරන්නේ. එහෙනම් මේක මුළු වැඩ ප්‍රමාණය දන්නවා. එහෙනම් වැඩ ප්‍රමාණය යන්ත්‍ර ගණනෙන් බෙදපුවාම එතකොට අවශ්‍ය කාලය නැත්තම් පැය ගණන ලැබෙනවා. එතකොට අපිට 3 වරක් 4 12යි 12 දෙකෙන් බෙදපුවාම එතකොට අපිට ලැබෙනවා පැය 6යි කියලා. පැය 6යි. සිලින්ඩරයක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 750 වර්ග සෙන්ටිමීටර්. එම සිලින්ඩරයේ වෘත්තාකාර මුහුණතේ පරිධිය 75 නම් එහි උස සොයන්න. එතකොට වක්‍රපෘෂ්ඨ වර්ගඵලය අපිට ගන්න පුළුවන් 2πrh කියලා. 2πrh 750යි. මෙතන අපිට දීලා තියෙනවා වෘත්තාකාර මුහුණතේ පරිධිය. දැන් වෘත්තාකාර මුහුණතක පරිධිය ලැබෙන සූත්‍රය මොකද්ද? 2πr නේ. 2πr නේ. එහෙනම් 2πr කියන්නේ 75යි. ඔන්න ඕක දුන්නාම ආය අපි අරය හොයන්න පයි කියන්නේ 7න් 22 ආදේශ කරන්න එහෙම ඕනේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට පරිධිය කීයද කියලා දීපු ගමන් අපිට පරිධිය අගය 2πr වෙනුවට මෙන්න මෙතෙන්ට ආදේශ කරන්න. 2πr කියන්නේ 75යි කියලා දාගන්න. එතකොට 75යි h සමානයි 750යි. දෙපැත්තම 75න් බෙදන්න. එතකොට 75ට මේ 75 කැපෙනවා. h තනි වෙනවා. එතකොට 75 මේ 75 කැපලා තව බිඳුවක් තියෙනවා. ඒ කියන්නේ 10යි. 750ට 75 10යි. එතකොට උත්තරේ h සෙන්ටිමීටර් 10යි. ඔන්න ඔය වගේ තැනක් આવොත් ලේසියෙන් හදන්න පුළුවන්. එතකොට ඔයාලා වරද්ද ගන්න එපා මේ පරිධිය කිව්වට පස්සේ 75 දාගෙන ආයේ r හොයන්න හැම යන්න හදන්න එපා. එහෙම වුණොත් ලේසි නෑ උත්තර ගන්න එක. ඊළඟට ABC ත්‍රිකෝණයේ AB 8යි. එතකොට මේ කොටසක් 4 ගානේ. AC 10යි. එතකොට මේ කොටසක් 5 ගානේ.
BC 10යි BC 10යි. හරි. ඊට පස්සේ අපි දැනගන්න ඕන AB පාදයේ මධ්‍ය ලක්ෂය P, AC පාදයේ මධ්‍ය ලක්ෂය Q. එතකොට මධ්‍ය ලක්ෂ ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තර හා දිගින් හරි අඩක් වේ. සමාන්තර කතාව නම් නැතුවට කමන්නේ. අපිට දැන් අවශ්‍ය වෙන්නේ මේකේ චතුරස්‍රය පරිමිතිය. එහෙනම් දිග මේ 10 නම් මෙතන 5ක් වෙන්න ඕන. එහෙනම් අපිට BCQP චතුරස්‍රයේ පරිමිතිය හොයන්න කියලා කියනවා. එතකොට මොනවද එකතු කරන්න තියෙන්නේ? 10 ධන 5 ධන 5 ධන 4. එතකොට 24යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 24යි. එතකොට PQ කියන කෙනා 5යි කියලා හොයාගන්න උනා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැනගෙන ඉන්න ඕන. ඊළඟට A ඡේදන B dash Bට අයිති නැති කොටස Bට අයිති නැති කොටස ඒ කියන්නේ B කියන රවුමෙන් පිට ඉන්න ඕන. හරිද? B කියන රවුමෙන් පිට ඉන්න ඕන. ඒ කොටස ඒත් එක්ක ඡේදනය වෙන්න ඕන. එතකොට B කියන රවුමෙන් පිට සහ ඒ සමග ඡේදනය වෙන ඔය අවශ්‍යතා දෙකම සපුරලන්නේ මෙන්න මේ කහ පාටින් අඳුර කරපු කොටස. එහෙනම් එයාට අපිට ලියන්න ඒ ටික අඳුර කර දක්වන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි එන්නේ. දැන් අපිට වෙනදට සාමාන්‍යයෙන් දෙන්නේ මෙන්න මෙහෙම කුලක දෙකේ ඡේදනයක් තියෙන වෙලාවට දැන් මෙතන කුලක දෙකේ ඡේදනයක් නැහැ. මේවට අපි කියනවා වියුක්ත කුලක කියලා. වියුක්තයි. හරිද? දැන් මේ වගේ තැනකදී දුන්නොත් මෙයා A මෙයා B කියලා. එතකොට ඒ ඡේදන B ඩෑෂ් කිව්වොත් B ට අයිති නැති වෙන්න ඕන ඒත් එක්ක ඡේදන වෙන්න ඕන. එතකොට මෙන්න මේ වගේ කොටසක්. හරි. දැන් ගාන හැටියට පාට වෙන්නේ A කියන රවුම විතරයි. ඊළඟට 25යි A වර්ග B බෙදීම 4යි AC. දැන් මෙතන බෙදීමක් තියෙන VJ භාග එතෙන්ට ගුණ කිරීම කියලා දාන්න. ඊළඟට පරස්පරය ගන්න 7යි C වර්ගයේ උඩට එනවා. 5යි A වර්ගයේ පහළට එනවා. හරි මේවා සුළු වෙන හැටි බලමු. 25යි 5යි කපන්න පුළුවන්. 5ට 5 ඒවා 1යි 25ට 5 ඒවා 5යි. A වර්ගයකට A වර්ගයම කැපිලා යනවා. මේ සම්පූර්ණ එකට මේ A වර්ගයම කැපිලා යනවා. ඊළඟට C වර්ගයක් උඩ තියෙනවා. පහළ C වල එකක් තියෙනවා. එතකොට C වර්ගයෙන් 1C එකක් උඩින් කැපිලා යන්න ඕනේ. එතකොට දැන් මෙන්න මේ 2යි කියන එක මම 2යි කියලා තිබ්බ එක මම කපලා දාන්නම්. එතකොට ඔළුවේ තියාගන්න මතකේ තියාගන්න මෙතන දැන් C වල 1යි ඉතුරු කියලා. හරි. ඔච්චරයි තියෙන්නේ. එතකොට උත්තරේ එනවා 5යි 5 වරක් 7 35යි නේ. 35යි BC බෙදීම 4යි A. 35යි BC බෙදීම 4යි A. දහතුන් වෙනි එක අදීශ ටිකක් බලලා කියන්න උත්තරය. එක්ස්ට කීය දෙන්න කියලා.
සමානයි 40යි. අ, ඔව් 60යි බලමු. ඕන්නම් මෙහෙම හිතන්නත් පුළුවන්. මේ දෙන්න සමාන්තර රේඛානේ. මෙන්න මෙහෙම රේඛාවක් ඇඳගත්තොත් සමාන්තරව මෙතන 100 නම් මෙතන කෝණය මිත්‍ර කෝණ වෙන්න ඕන. ඒ දෙන්නගේ එකතුව 180ක් වෙන්න. මේ දෙන්නගේ එකතුව 180ක් වෙන්න මෙතෙන්ට 80යි. මෙතන 120 නම් මෙතනත් මිත්‍ර කෝණයක්. එතකොට මෙතෙන්ට එන්න ඕන 60ක්. හරි. එතකොට 60 ධන x ධන 80 මෙන්න මේ සරල රේඛාවක බද්ධ කෝණ විදිහටනේ තියෙන්නේ 180ට සමාන කරන්න නේ. එතකොට 60 ධන 80 ධන x මම x මේ පැත්තෙන් තියනවා. ඔය තුන් දෙනාගේ එකතුව 180යි. එතකොට 140යි මෙතෙන්ට. එතකොට x සමානයි 40 කියලා ගන්න පුළුවන්. හරි හොඳයි. උත්තරය අරන් තියෙනවා. තව ක්‍රම තියෙනවා. ඕනනම් මෙතන ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. මේ රේඛාව දික් කරලා. එතකොට මෙතන 120 නම් මෙතෙන්ට 60යි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මෙතන 100 නම් මේ පැත්ත 100යි නේ. එතකොට Z අකුර වගේ හැදෙන්නේ. එතකොට මේ ත්‍රිකෝණයට බාහිර කෝණයක් තමයි 100 කියන්නේ. එතකොට උඩ ත්‍රිකෝණයට. එතකොට එයාට අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙලා තියෙන්නේ x ධන 60. x ධන 60 සමානයි 100. එහෙම ගන්නත් තිබ්බා. x ධන 60 සමානයි 100. ඒ විදිහට ගත්තොත් x සමානයි 40 එහෙමත් ගන්න පුළුවන්. හෝ. ඊළඟට දී ඇති සරල රේඛීය ප්‍රස්ථාරයේ අනුක්‍රමණය දීලා තියෙනවා 2යි කියලා. එතකොට y සමානයි mx ධන c නේ ආකාරය. y සමානයි mx ධන c ආකාරය තමයි. එතකොට m ව දීලා තියෙනවා 2යි කියලා. y සමානයි 2x ධන c. c කියන්නේ අන්තක්ඛණ්ඩේ y අක්ෂයේ කපන තැන. එතකොට අන්තක්ඛණ්ඩය අපිට ලියන්න තියෙනවා තිත්තිර මත. එතකොට 3යි y යගේ 3 ඉන්නේ කැපෙන්නේ. එතකොට සමීකරණය y සමානයි 2x ධන c කියන්නේ 3යි. 2x ධන 3. m සහ c ව තමයි හොයන්න ඕන. x y හැමම ඉන්න ඕන. y සමානයි ඊළඟට ත්‍රිකෝණ යුගල දෙකක් තියෙනවා. ඒ ත්‍රිකෝණ යුගල දෙකේ කර්ණපා සඳ අවස්ථාව යටතේ අංග සම වෙන්න නම් මේ ත්‍රිකෝණ යුගල දෙකේ ලකුණු වෙන්න ඕන මොනවද කියලා අහනවා. එතකොට ත්‍රිකෝණ දෙකේ අනිවාර්යෙන් කර්ණපා කියලා අවස්ථාව යටතේ නම් ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕන. ඒක හරි. එක පාදයක් සහ කර්ණය සමාන වෙන්න ඕන. දැන් කර්ණය සමානයි කියලා දීලා නැහැ නේ. එහෙනම් AC කියන කෙනා PR ට සමානයි කියලා දීලා තිබ්බොත් අපිට කර්ණපා අවස්ථාව යටතේ අංග සමයි කියලා කියන්න පුළුවන්. එතකොට AC සමානයි PR කියලා එන්න ඕන. ඊට පස්සේ අහන ඒ අවස්ථාවෙන් නැතුව පාකෝපා අවස්ථාව යටතේ අංග සම වෙන්න නම් මොන අංග දෙකද සමාන වෙන්න ඕනේ කියලා. එතකොට මෙතන පාදයක් තියෙනවා කෝණයක් තියෙනවා. එතකොට අනිත් පාදය අනිවාර්යයෙන්ම මෙතන වෙන්න ඕන. ඇයි? හේතුව මොකද්ද හේතුව? සලකන පාද දෙක අන්තර්ගත කෝණය වෙන්න ඕන. එතකොට පාද දෙක දෙපැත්තෙන් සහ එතකොට ඒ අතරමැද තියෙන කෝණය වෙන්න ඕන. ඒක නිසා තමයි මෙන්න මේ පාදය තෝරගත්තේ. එතකොට එහා පැත්තේ ත්‍රිකෝණෙත් ඒ විදිහටම මේ පැත්තේ පාදය වෙන්න ඕන. එතකොට එනවා AB QR ට සමානයි කියලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ විදිහට අංග සම වෙන්නේ. AB සමානයි QR. ඊළඟට දී ඇති ත්‍රිකෝණයේ තොරතුරු භාවිතයෙන් cos θ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයක් ලියන්න. හරි cos θ නේ. cos θ නම්
තීටා කියන කෝණයට අනුරූපව බද්ධපාදය cos තීටා කියන්නේ බද්ධපාදයේ බෙදීම කර්ණයනේ. එතකොට බද්ධපාදය වෙලා තියෙන්නේ b. කර්ණය තමයි c. තීටාට බද්ධපාදයේ b කර්ණය c. එහෙනම් cos තීටා සමානයි b බෙදීම කර්ණය c නෙමෙයි a නේද? මෙයා a නේ. b බෙදීම a. b බෙදීම a. ඊළඟට කිලෝ 3 කිලෝ 5 කිලෝ 7 සහ කිලෝ ග්‍රෑම් x යන ස්කන්ධ සහිත භාණ්ඩ හතරේ මධ්‍යන්නේ 6කි. ඒ කියන්නේ මේ කට්ටියගේ බරවල් ස්කන්ධවල එකතුව. ඒ කියන්නේ 3 ධන 5 ධන 7 ධන x කියන ස්කන්ධවල එකතුව අරගෙන හතරනේ. එහෙනම් හතරෙන් බෙදපුවාම මධ්‍යන්නේ විදියට 6ක් එනවලු. ඔන්න ඔක ඉස්සෙල්ලාම තේරුම් ගන්න. එතකොට අපි ඊට පස්සේ මේක සරල කරගමු. 3 ධන 5 8යි. 8යි 7යි 15යි. එතකොට 15 ධන x කියන කෙනාව බෙදන්න ඕනේ 4ෙන්. එතකොට මේ බෙදීම හතර මට එහා පැත්තට ගෙනියන්න පුළුවන්. 4 වරක් 6 විදිහට. එතකොට එහා පැත්තත් එක ගුණ වෙනවා. එතකොට උඩ ටික මට එනවා 15 ධන x කියලා. එතකොට බෙදීම හතරක් තිබ්බා. සමානයි 6 කියලා තිබ්බනේ. මේ බෙදීම හතර මම එහා පැත්තට ගෙනිච්චා. ගෙනිච්චොත් ගුණිතයක් විදිහට. එතකොට 6 වරක් 4 කීයද? 24යි. 24යි. ඊළඟට x තනි කරගන්න 15 එහා පැත්තට ගෙනියන්න. එතකොට x එනවා 24න් 15ක් අඩු වුනහම 9යි. කිලෝග්‍රෑම් 9යි. ඒක තේරුණා නේද දීෂා? ඊළඟට කියනවා ගුණෝත්තර ශ්‍රේණියක හතරවන පදය 400යි මුල් පදය 50 නම් පොදු අනුපාතය සොයන්න කියලා. ගුණෝත්තර ශ්‍රේණියක පොදු පදය මොකද්ද සූත්‍රය? tn සමානයි r වල n ඍණ එකනේ. එහෙනම් 400 tn කියන්නේ 400 හතරවෙනි පදේ නේද? හතරවෙනි පදේ t4 සමානයි 400යි මුල් පදේ 50යි r වල n ඍණ එකනේ. එතකොට 4 ඍණ 1 නේද? හතරවෙනි පදේනේ අහන්නේ. හතරවෙනි පදේනේ දීලා තියෙන්නේ. එතකොට 4 ඍණ 1 කියන්නේ 3යි. හරි. ඊට පස්සේ r තනි කරගන්න දෙපැත්තම 50න් බෙදන්න. එතකොට ඔයාලට එනවා 400 50න් බෙදපුවාම 8යි කියලා. දෙපැත්තම 50න් බෙදන්න. එතකොට 8යි කියලා එනවා. මේ පැත්තේ r ඝනය කියලා එනවා. මම ඊට පස්සේ මේ 8 කියන කෙනත් ලියා ගන්න බලනවා කාගේ හරි ඝනයක් විදියට. එයා මට ලියන්න පුළුවන් 2 ඝනය කියලා. 2 තුන්වෙනි බලය කියලා. එතකොට r වල තුන්වෙනි බලය සමානයි 2 තුන්වෙනි බලය. එහෙනම් මට ලියන්න පුළුවන් එම නිසා පොදු අනුපාතය r සමානයි 2යි. හරි. ආයෙ පොඩි වැඩක් දෙන්නම්. මේ කෝණය හොයන්න බලන්න. G කියන කෝණය හොයන්න බලන්න.
කෝණේ අගය. ඔයාලා දාන්න බලන්න chat එකේ. හොඳයි 70 තමයි. හොඳයි හදලා තියෙනවා. එතකොට AB කියන කෙනා කේන්ද්‍රය කියලා තියෙනවානේ. එතකොට AB කියන කෙනා අනිවාර්යෙන් කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන කෙනෙක්. එතකොට එයා විස්කම්බයක් වෙනවා. එතකොට අර්ධ වෘත්තයේ කෝණයක් ඔයා දකින්න ඕන මෙන්න මෙතන අංශක 90යි කියලා. ඊට පස්සේ මේ G කියන කෝණයට සමාන කෝණයක් දකින්න. දැන් G කියන කෝණයේ ත්‍රිකෝණයේ G කියන කෝණයේ ඉන්න ත්‍රිකෝණය ගත්තොත් එයාගේ කෝණ ගැන අපිට කිසි අවබෝධයක් නැහැ. හැබැයි අනිත් ත්‍රිකෝණය ගැන කතා කරොත් 90ක් තියෙනවා 20ක් තියෙනවා. එතකොට එකම කණ්ඩේ කෝණ කියලා තේරුම් ගන්න. මෙන්න මේ කෝණයයි මේ කෝණයයි එකම කණ්ඩේ කෝණ. එතකොට මේ දෙන්න සමානයි. එහෙනම් මෙතන G කියන කෙනා හොයනා වෙනකොට මට මෙතන කෝණය හොයාගන්න පුළුවන්. මෙයත් G ම තමයිනේ. මේ දෙන්න සමානයි. එහෙනම් 70යි කියලා ගන්න පුළුවන්. හොඳයි. මෙයා 90යි මෙයා 20යි. එතකොට ඉතුරු වෙන්නේ 70යි. හරි. දැන් මේ ගණන් වලදී අනිවාර්යෙන් ඔයා දැන් මෙන්න මේ වගේ 90යි කියලා ගත්තොත් හිතේ තියාගෙන හරි කටුකොලේ හරි හදලා එහෙම ලියන්න එපා. මේ රූප සටහනෙත් 90 කියලාවත් දාන්න. හරිද? එතකොට නැත්තම් අඩුතරමේ ඔයාලා දැන් මේකේ නම් රූප සටහනේ දාපුවාම ප්‍රමාණවත්. මොකද මේකේ හැම ශීර්ෂයකම මේ අකුරු දීලා නැහැනේ. AB වල නම් දීලා තියෙනවා. මෙතෙන්ට C කියලා මෙතෙන්ට D කියලා වගේ තිබ්බනම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ඔයාලා හොයාගන්න ඒවා වෙන වෙනම ලියන්න. ඉඩ තියෙන තැනක ලියන්න. එතකොට අන්තිම උත්තරේට ලකුණු දෙකම නැති වුණත් එක උත්තරයක් හරි වෙයි නිකන් එක පියවරකට ලකුණක් එන්න පුළුවන්. ඊළඟට A හා B යන ස්වායත්ත සිද්ධි දෙකක්ලු. ස්වායත්ත එතකොට මේ දෙන්න කිසි බලපෑමක් නැහැ. එක සිද්ධියක සිදුවීම අනිත් සිද්ධියේ සිදුවීමට බලපෑමක් නැහැ. එතකොට PA PB අගයන් දීලා තියෙනවා. අපින් අහනවා PA ඡේදන B කියලා. ඒ කියන්නේ ස්වායත්ත නම් සිද්ධි දෙක ස්වායත්ත නම් PA ඡේදන B කියන කෙනා අපිට හොයන්න පුළුවන් PA ව PB ගෙන් ගුණ කරලා. ඒ දෙන්නයි ගුණිතේ. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් දෙකෙන් එක ගුණ කරන්න 5න් 3. උත්තරය අපිට ලැබෙනවා කීයද? 1 වරක් 3 3යි 5 වරක් 2 10යි. 10න් 3යි කියලා.
x හා y හි අගය හොයන්න කියලා කියනවා. එතකොට මේ ඔයාලා දකින්න ඕන මෙතන තියෙන වෘත්ත චතුරස්‍රයක් කියලා. වෘත්ත චතුරස්‍රයක් නම් මොකද්ද වෙන්නේ? දැන් බාහිර කෝණයක් දීලා තියෙනවානේ. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය එයාගේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එතකොට මෙන්න මේ දෙන්න සමාන. එහෙනම් මුලින්ම අපිට ලියන්න පුළුවන් x සමානයි 80යි කියලා. එතකොට x සමානයි 80යි. ඊට පස්සේ තව ඉඟියක් දීලා තියෙනවා. මෙන්න මෙතන සමාන්තර රේඛා දෙකක් දක්වලා තියෙනවා. මේ රේඛා දෙක සමාන්තරයි කියලා දෙන්නේ නිකන් නෙවෙයි. ඒකේ භාවිතයක් අපිට ගන්න තියෙනවා. එතකොට සමාන්තර රේඛා දැක්කහම ඒකාන්තර කෝණ ගැන හරි අනුරූප කෝණ ගැන හරි මිත්‍ර කෝණ ගැන හරි හිතන්න ඕන. එතකොට ඒකාන්තර කෝණ අනුරූප කෝණ නම් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන x හා y ඉන්නේ මිත්‍ර කෝණ විදිහට. එහෙනම් ඒ දෙන්න එකතුව 180යි. මිත්‍ර කෝණ වල එකතුව 180යි. රේඛා දෙක සමාන්තර නිසා x ධන y සමාන 180යි. එතකොට x දන්නවා 80යි කියලා y අපිට හොයාගන්න පුළුවන් 80 එහා පැත්තට ගෙනියන ඍණ 80යි. එතකොට y ට ලැබෙනවා 100යි කියලා. හරි. 22ට නදීෂා කියන්න බලන්න කුඩා පොදු ගුණාකාරය. හැටයි x වර්ග y වර්ග. ඔයා ටයිප් කරන්න වර්ගේ ටයිප් කරන්න බැරුව ඇති නේද? හරි. එතකොට මෙතන 5 x වර්ග y 15 කියන්නේ 3 ගුණ කිරීම 5 x වර්ග x y වර්ග ඊළඟට 20 කියන්නේ 4 වරක් 5නේ. 4 කියන්නේ 2 වර්ගයේ ගුණ කිරීම 5 x. මේකෙන් එතකොට ගන්න පුළුවන් 2 නම් වැඩිම බලය 2 වර්ගය 3 ඊළඟට 3 ඊළඟට 5 ඊළඟට x වල වැඩිම බලය x වර්ගය y වල නම් y වර්ගය. එතකොට මේ ටික 4 වරක් 3 12යි 12 වරක් 5 60යි. 60යි x වර්ග y වර්ග කියලා ලැබෙනවා. හරි. ඊට පස්සේ න්‍යාස ගුණ කරද්දී දැන් මේ න්‍යාස ගුණිතෙන් ලැබෙන්නේ අවයව දෙකයි. හරිද? x සහ y. ඒ දෙන්නව ලැබෙන්නේ කොහොමද කියලා බලමු. එතකොට x කියන කෙනා පළවෙනි පේලිය පළවෙනි තීරුව නේද? එහෙම නින්නේ. එතකොට ಗುಣ කරද්දී මුල් කෙනාගෙන් පේලිය ගන්න පළවෙනි පේලිය දෙවෙනියගෙන් තීරුව ගන්න. එතකොට පළවෙනි පේලිය අවයව දෙකක් තියෙනවා. එතකොට තීරුවෙත් අවයව දෙකක් තියෙනවා. එහෙනම් පළවෙනි අවයවයේ පළවෙනිය එක්ක ගුණ කරන්න දෙවෙනියා තීරුවේ දෙවෙනියා එක්ක ගුණ කරන්න. අන්න ඒ විදිහට ගුණ කරන්න. එතකොට තමයි x ලැබෙන්නේ. එතකොට දෙවරක් දෙක ගුණ කිරීම 2 තව ඉවර නෑ. ධන ආයි දෙවෙනියට යන්න. එතකොට 4 ගුණ කිරීම ඔන්න දෙවෙනියා 4 ගුණ කිරීම 5. ඔන්න x ලැබුණා. y කොහෙද ඉන්නේ? දෙවනි පේලියේ
පළවෙනි තීරුව. තීරුණ එකයිනේ තියෙන්නේ. එතකොට ಗುಣ කරන්න ගන්න මුල් කෙනාගෙන් පේලි ගන්නවනේ. එතකොට එයාගෙන් ගන්නේ දැන් දෙවනි පේලිය. දෙවනි පේලිය මේ තීරුවත් එක්ක ಗುಣ කරන්න. දෙවනි පේලියේ අවයව දෙක තීරුවේ අවයව දෙකත් එක්ක. එතකොට මුල් අවයවයේ පළවෙනියා එක්ක තීරුවේ 5 ගුණ කිරීම 2 ධන ඊළඟට දෙවනියා තීරුවේ දෙවනියත් එක්ක 2 ගුණ කිරීම 5. හරි. ඔය ටික මේවා කරපුවාම අපිට උත්තරය ලැබෙනවා දෙවරක් 2 4යි 4 වරක් 5 20යි 20යි 4යි 24යි. 5 වරක් 2 10යි දෙවරක් 5 10යි. එතකොට 10යි 10යි 20යි. එතකොට අපිට ලැබෙනවා x සමානයි 24යි y සමානයි 20යි කියලා නේ. ඔන්න ඔය විදිහට උත්තර දෙකක් ලැබෙනවා. හරි. ඊට පස්සේ මේ රූප සටහන් හතර දිහා බලලා සමාන්තරාශ්‍ර වන රූප සටහන් මොනවද කියලා මට උත්තරයක් දෙන්න බලන්න. 1 2 3 4 කියන අංක වලින්. හරි බලමු. සමාන්තරාශ්‍ර කියලා අඳුරගන්න මෙන්න මේ වගේ දේවල් දැනගන්න ඕන. සමාන්තරාශ්‍ර කියලා අඳුරගන්න එක්කෝ එයාගේ පාද යුගල් දෙකම සමාන්තරයි කියලා තියෙන්න ඕන. හරිද? යුගල් දෙකම. නැත්නම් සම්මුඛ පාද යුගල් සමානයි කියලා තියෙනවා නම් ඒත් සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. අනිත් එක සම්මුඛ කෝණ මේ කෝණයට මේ කෝණය සමානයි මේ කෝණයට මෙතන කෝණය සමානයි. ඔය විදිහට තියෙනවා නමුත් අපිට සමාන්තරාශ්‍රයක් කියලා කියන්න පුළුවන්. තව යාගේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒ කියන්නේ මේ දිග විකර්ණය සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕන. හරිද? කොට විකර්ණයත් සමාන කොටස් දෙකකට බෙදෙන්න ඕන වෙන වෙනම. හරි? එතකොට එක විකර්ණයක් ගත්තොත් ඒ විකර්ණය තමයි සමාන කොටස් දෙකකට බෙදිලා තියෙන්නේ. අනිත් විකර්ණයක් එක්ක සමාන වුණා කියලා වැඩක් නැහැ. ඊළඟට එක පාද යුගලක් සමාන හා පාද යුගලක් සමාන හා සමාන්තරයි කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඒත් සමාන්තරාශ්‍රයක් වෙනවා. ඔන්න ඔය අවශ්‍යතා දිහා බලලා අපිට කියන්න පුළුවන් මේකෙන් සමාන්තරාශ්‍ර මොනවද කියලා. ඔන්න පළවෙනි එක සම්මුඛ පාද සමාන්තරයි නම්. ඊළඟ එක සම්මුඛ පාද යුගල් දෙකම සමානයි නම්. නැත්තම් සම්මුඛ කෝණ සමානයි නම්.
තව එකක් විකර්ණ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවා. මේ දිග විකර්ණය සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. කොට විකර්ණය සමාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. අනිත් එක තමයි එක් පාද යුගලක් සමාන හා සමාන්තර නම්. ඔය අවශ්‍යතා දෙකම හරිද? එක පාද යුගලයි එතනදි ගන්න. යුගල් දෙකම ගැන හිතන්න ඕනේ නැහැ. අපි ගොඩක් වෙලාවට සමාන්තරාශ්‍ර කියලා ඔප්පු කරන්න තියෙන ගණන්වලදී භාවිත කරන්නේ එක්කෝ විකර්ණ මේ විදිහට සමච්ඡේදනය වෙනවා කියලා පෙන්නනවා. නැත්තම් එක් පාද යුගලක් සමාන හා සමාන්තරයි කියලා පෙන්න ගන්න බලනවා. ඔන්න ඔය අවශ්‍යතා තියෙන විදිහට පළවෙනි එක ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? පාද යුගලක් සමානයි. හැබැයි වෙන පාද යුගලක් නේද සමාන්තර වෙලා තියෙන්නේ. අන්න හරි. ඕන දිශා තුන්වෙනි එක හරිය පාර. එතකොට තුන්වෙනි එකේ මේ යුගල සමානත් වෙලා තියෙනවා සමාන්තර වෙලත් තියෙනවා. හරි. ෂෙනාලි දැන් නේ සම්බන්ධුනේ. ඔයා මේක හැදුවද උත්තරයක් දාන්න බලන්න මේකට තව මොනවද ආවේ කියලා. ඔන්න පළවෙනි එක එතකොට ගන්න බෑ. ඊට පස්සේ හතරවෙනි එක හරියනවද නැද්ද කියලා ඊට පස්සේ කල්පනා කරන්න. හතරවෙනි එක ගත්තොත් දැක්ක විදිහටම පේනවා ඒක නම් සමාන්තරාශ්‍රයක් නෙවෙයි කියලා. සමාන්තරාශ්‍රයක් වෙන්න මම මොකද්ද කිව්වේ? විකර්ණ සමච්ඡේදනය වෙන්න ඕනේ කිව්වා. ඒ කියන්නේ මේ කොටසයි මේ කොටසයි සමාන වෙන්න ඕනේ කිව්වා. නැතුව මේ කොටස අනිත් විකර්ණයේ කට්ටිය එක්ක සමාන වෙන්න නෙවෙයි තියෙන්නේ. හරිද? මෙයාට මෙයා සමාන වෙන්න ඕන. මෙයාට මෙයා සමාන වෙන්න ඕනේ. එහෙම නැතුව මේ ඉරි දෙක ගහලා තියෙන කෙනයි මෙයයිනේ සමාන වෙලා තියෙන්නේ. එහෙම වුණාට සමාන්තරාශ්‍ර වෙන්නේ නැහැ. දැන් ඔය ඉරි ඇඳපු විදිහ බලන්නකෝ. මම ඇඳපු විදිහ එකම විකර්ණයනේ සමාන කොටස් දෙකකට බෙදලා තියෙන්නේ නේද? මේක එහෙම නෙමෙයි. එක විකර්ණයක් ගත්තොත් වෙන විකර්ණයක් එක තමයි එක කොටසක් සමාන වෙලා තියෙන්නේ. එතකොට හතර එන්නෙත් නැහැ. ඊට පස්සේ දෙවනි රූපේ ගත්තොත් දෙවනි රූපේ මෙතන 90යි මෙයා 90යි මෙතනත් 90යි. එතකොට කෝණ හතර එකතුව 360ක් වෙන්න නම් මෙතන අනිවාර්යෙන් 90 වෙන්න ඕන. එතකොට මේක දැක්ක ගමන් ඔයාලට තේරෙනවා මෙයා ඍජු කෝණාශ්‍රයක් කියලා. ඍජු කෝණාශ්‍රයක් කියන්නේ සමාන්තරාශ්‍රයේ තියෙන එක් විශේෂ අවස්ථාවක්. බලන්නකෝ. එයාගේ සම්මුඛ කෝණ සමානයි නේද? එයාගේ සම්මුඛ පාද සමානයි නේද? ඍජු කෝණාශ්‍රයන් නම් පාදත් සමාන්තර වෙනව නේද? ඇයි මේ විත්‍ර කෝණ 180 වෙලානේ? එහෙනම් ඔය සේරම හරියනවා. ඒ කියන්නේ උත්තරේ 2යි සහ 3. 2 සහ 3 උත්තර දෙකම ගන්න පුළුවන්. ඊළඟට ඕලක්ෂයට සෙන්ටිමීටර් 5ක් දුරින්ද AB රේඛාවට සෙන්ටිමීටර් 4ක් දුරින්ද පිහිටි ලක්ෂ 4 පත පිළිබඳ දැනුම භාවිතයෙන් සොයා PQRS ලෙස නම් කරන්න. හරි. ඕලක්ෂයට සෙන්ටිමීටර් 5ක් දුරින් තියෙන්නේ ඕ කියන්නේ ලක්ෂයක්නේ. ඒක ඇඳලා තියෙනවා මෙයාලා. ඕ කියන ලක්ෂයක් ගත්තොත් එයාට නියත දුරින් ගමන් කරන්නේ වෘත්තයක්. වෘත්තාකාර පතයක්. හරිද? ඒක එයාලා ඇඳලා තියෙනවා. සෙන්ටිමීටර් 5ක් දුරින් ඇඳලා තියෙනවා. සෙන්ටිමීටර් නේද? මේක මීටර් කියලා දාලා තියෙන්නේ. මෙතන සෙන්ටිමීටර් එන්න ඕනේ එයාලගේ ලියද්දි වැරදීමක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ AB රේඛාවට සෙන්ටිමීටර් 4ක් දුරින්. AB රේඛාවට AB කියන්නේ සරල රේඛාවක්. සරල රේඛාවකට නියත දුරින් ගමන් කරන්නේ එයාට සමාන්තර තවත් සරල රේඛා දෙකක්. එතකොට උඩින් එන්නත් පුළුවන්, පහළින් එන්නත් පුළුවන්. එහෙනම් ඒ විදිහට ලක්ෂ 4ක් හොයන්න නම් අනිවාර්යෙන් ABට උඩ පැත්තෙනුත් 4ක් දුරින් සරල සමාන්තර රේඛාවක් ඉන්න ඕන. පහළිනුත් මීටර් 4ක් දුරින් සමාන්තර රේඛාවක් ඉන්න ඕන. එතකොට මේ දුර 4යි මීටර සෙන්ටිමීටර. 4යි සෙන්ටිමීටර. 4යි කියලා දාගන්න හරියට. මේවා සමාන්තරයි මේ රේඛා. එතකොට ඔය අවශ්‍යතා දෙකම AB රේඛාවට සෙන්ටිමීටර 4ක් දුරින් සහ
මෙන්න මේ ඕල් වලට සෙන්ටිමීටර් 5ක් දුරින් යන විදිහට ලක්ෂ 4ක් තියෙනවා. P Q R S විදිහට අපි ලකුණු කරමු. ඒක මෙතනින් පටන් ගමු. මෙයා P, මෙයා Q, මෙයා R ඔය කැපෙන තැනනේ. මෙයා S ඔය විදිහට ලකුණු කරන්න. හරි. ඊළඟට අපි B කොටස අද කතා කරමු. හරි. රජයේ ආයතනයක සේවය කළ තේනුවර මහත්මිය තමාට හිමි වූ විශ්‍රාම පාරිතෝෂිකයෙන් 4න් 1ක් තමාගේ බැංකු ගිණුමේ තැන්පත් කළ අතර 5න් 2ක් නිවසේ අලුත් වැඩියාව සඳහා යෙදවිය. හරි. බැංකු ගත කළ සහ අලුත් වැඩියා කටයුතු සඳහා යෙදූ මුළු මුදල පාරිතෝෂික මුදලෙන් කොපමණ භාගයක්ද? හරි. අපෙන් අහන්නේ විශ්‍රාම එතකොට විශ්‍රාම ගියාම හම්බෙන මුදලෙන් බැංකුවේ 4න් 1ක් තැන්පත් කරනවා. නිවසේ අලුත් වැඩියාවට 5න් 2ක් වෙන් කරනවා. එතකොට ඒ දෙන්නා එකතු කරලා ලියන්න අහන්නේ. 4න් 1ට එකතු කරන්න 5න් 2ක්. හරි. මේක එතකොට 20ට හදා ගන්න ඕන. හරය සමාන කරන්න ඕනේ. හරය සමාන කරගන්න 20ට එතකොට 4න් 1 කියන කෙනාව 20ට හදාගන්න අපිට එයාගේ හරය ගුණ කරන්න ඕනේ 5න්. ඒ නිසා උඩත් 5න් ගුණ කරගන්න. 5න් 2 කියන කෙනාව හරය 20 කරන්න 4න් ගුණ කරගන්න ඕනේ හරය. ඒ නිසා උඩත් 4න් ගුණ කරගන්න. එතකොට අපිට එනවා මෙයාට 20න් 5යි මෙතෙන්ට එනවා 20න් 8යි. එතකොට උත්තරේ 20න් 8යි 5යි 13යි. හරි. ඔන්න ඔය විදිහට පළවෙනි එක 20න් 13යි. ඊළඟට බැංකු ගත කිරීමෙන් සහ අලුත් වැඩියාවෙන් පසු ඇය ළඟ ඉතිරි වූ මුදල මුළු පාරිතෝෂික මුදලෙන් කොපමණ භාගයක්ද? හරි. දැන් 20 දැන් මෙයාගේ මුදල කොටස් 20කට බෙදලා කොටස් 13ක් තැන්පත් කරලා සහ අලුත් වැඩියාවට යොදවලා ඉවරයි. එතකොට තව කොටස් 7යි නේද ඉතුරු. නිකම්ම හිතන්න පුළුවන්. එහෙනම් සම්පූර්ණ මුදලෙන් 20න් 13ක් වෙන් කරාට පස්සේ වැය කරාට පස්සේ තව ඉතුරු 20න් 7යි. ඉන්පසු ඉතිරි මුදල දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා සමසේ බෙදා වෙන් කර ඇත. එක් දරුවෙකුගේ එතකොට දැන් බැංකුවට දාලා සහ ගෙවල් අලුත් වැඩියා කරන්න යෙදුවට පස්සේ තව ඉතුරු වුණා 20න් 7ක්. අන්නේ ඉතිරි වුණු මුදල දරුවන් දෙන්නගේ අධ්‍යාපනය සඳහා සමානව බෙදනවා. දරුවන් දෙන්නෙක් ඉන්නවා. එතකොට අධ්‍යාපන කටයුතු සඳහා ওই 20න් 7 කියන එකේනා සමානව බෙදලා දෙනවා. එහෙනම් එක දරුවෙක්ට කොපමණ ලැබෙනවද? එහෙනම් 20න් 7 කියන කෙනාව බෙදන්න දෙකට. බෙදීම 2 කියලා දැම්මොත් අපිට ලියන්න පුළුවන් කොහොමද? 20න් 7 බෙදීම තියෙන තැනට දාන්න ಗುಣ කිරීම දාලා ඊළඟට පරස්පරය ගන්න. දෙකේ පරස්පරය දැන් මෙතන හරය 1නේ තියෙන්නේ. එතකොට
උඩට 1 යනවා පහළට 2යි කියලා එනවා. එතකොට දෙකේ පරස්පරය භාගයයි නේ. හරි. එතකොට මේක කැපෙන්නේ නැහැ. එතකොට 7 වරක් 1 7යි 20 වරක් 2 40යි. හරි. එක් දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කළ මුදල රුපියල් 3,50,000ක් නම් ඇයට හිමි වූ මුළු විශ්‍රාම පාරිතෝෂිත මුදල කොපමණද? එතකොට 40න් 7ක් නේ එක දරුවෙකුට භාගයක් විදිහට කියනවනම් ඒක අපි හෙව්වා. ඒක දැන් මුදලක් විදිහට දීලා තියෙනවා 3,50,000යි කියලා. එහෙනම් අපි හොයමු 40න් 7ක් කියන්නේ 3,50,000යි. එහෙනම් මුළු මුදල එකපාර හොයන්න මං කියලා දෙන්නම්. කොහොමද මොකද කරන්න ඕන? මෙයාව පරස්පරයෙන් ගුණ කරන්න. එතකොට 7 15ට ගෙනියන්න. එතකොට 7ට 7 කැපෙනවා 40න් 1 ලැබෙනවානේ. ආයේ 40න් ගුණ කරන්න. එහෙනම් දෙපැත්ත මේ විදිහට 7 40 උඩට එන්න. එතකොට මුළු මුදල 3,35ට 7 ඒවා 5යි. එතකොට 50,000 ගුණ කරන්න 40න් 50,000 40න් ගුණ කරන්න. එතකොට 50,000 10න් ගුණ කරොත් ලක්ෂ 5යි. ඊළඟට ඒක 4ෙන් ගුණ කරොත් ලක්ෂ 20යි. ඒ කියන්නේ මිලියන 2යි. රුපියල් ලක්ෂ 20ක් නැත්නම් මිලියන 2ක්. 2.6යි. හරි. ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා හොයාගන්න 40න් 7ක් කියන්නේ 3,50,000. එහෙනම් 40න් 1 හොයන්න දෙපැත්තම 7ෙන් බෙදලා එතකොට ඔයාලට එනවා 50,000යි කියලා. ඊළඟට 40න් 40 නැත්නම් මුළු. එතකොට ඔයාලට එනවා උත්තරේ රුපියල් එහෙනම් 50,000 40න් ගුණ කරා 40න් එකක් කියන්නේ 50,000. එහෙනම් 40න් 40 කියන්නේ ඒ වගේ 40 ගුණයක්. එතකොට ලක්ෂ 20 ওই විදිහට ගන්න පුළුවන්. හරි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කරන මුදල මුළු පාරිතෝෂිකයෙන් කුමන ප්‍රතිශතයක්ද? හරි. දැන් මෙහෙමයි. ඕක මුදල ගැන හිතලා හදන්නත් පුළුවන්. නැත්තම් මෙයාගේ භාගය ගැන හිතලා හදන්නත් පුළුවන්. ඒක ලේසිම ක්‍රමය තමයි භාගය ගැන හිතලා හදන එක. ඒ කියන්නේ මෙයා ගාව තිබ්බ මුළු මුදල කොටස් 40කට බෙදලා දරුවෙක්ට දුන්නේ 7යි නේද? 40න් 7යිනේ දරුවෙක්ට ලැබුණේ. එතකොට 40කට 7ක් නම් ප්‍රතිශතයනේ 100ට කොපමණද? එතකොට මෙන්න මේ විදිහට සුළු කරගත්තොත් අපිට ලේසි. නැත්තම් ඔයාලට හොයන්න වෙනවා කොහොමද? ලක්ෂ 20කට 3,50,000 නම් 100ට කීයද? ඔය ක්‍රම දෙකෙන්ම හදන්න පුළුවන්. හරි. මේකෙන් හදන්නම් මෙතන බිඳුවකට බිඳුව කැපෙනවා. එතකොට 70 බෙදීම 4. 70 බෙදීම 4 කියන්නේ 35 බෙදීම 2. හරි. මේ දෙකත් කපන්නකො 10යි 4යි කැපෙනවා 5යි 2යි. හරි. එතකොට 35 දෙකට බෙදපුවාම අපිට උත්තර එනවා 17.5. 17.5. මේකටත් ওই විදිහටම තමයි එන්නේ. බලන්න බිඳු ගාන කපමු. මෙතන බිඳු දෙකකට මෙතනින් බිඳු දෙකක් කපනවා. තව බිඳු 4කට මෙතනින් බිඳු 4ක් කපනවා. එතකොට 35 බෙදීම 2 ඒත් 17.5 ලැබෙනවා. හරි. ඔය කැමති විදිහකට හදන්න පුළුවන් උතන. දැන් මේක නම් මේ ගණන් නිකන් ලේසියට දීලා තිබ්බා නිකන් සුළු වෙන විදිහටම. ඒ කියන්නේ අර පියවර ටිකත් හරියම විදිහටම දීලා තිබ්බ අර ගැලපෙන්න.
දෙවැනි එක ශීතකරණයක ආනයන මිල රුපියල් 75000කි. මේ සඳහා 120ක තීරු බද්දක් අය කරයි. තීරු බදු අය කළ පසු ශීතකරණයේ මිල සොයන්න. හරි. මේක ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි එක පියවරෙන් හදන විදිය. ඒ කියන්නේ රුපියල් 100ක් නම් බදු අය කරනවා 20ක්. එතකොට මුළු මුදල වෙනවා 100ක භාණ්ඩයක් ගෙන්නත්දී බදු විදිහට 20ක් අය කරලා එතකොට ඒක 120ක් වෙනවා නේද? එහෙනම් දැන් ගෙන්නන්නේ කීක භාණ්ඩයක්ද? 75000ක භාණ්ඩයක්. 75000ක භාණ්ඩයක්. හරි. ඔන්න ඔය විදිහට සුළු කරලා හදන්නත් පුළුවන්. හරි. එතකොට මෙතන බිඳුවකට මෙතන බිඳු එකක් කැපෙනවා. තව බිඳුවකට මෙතන තව බිඳුවක් කැපෙනවා. හරි. 7512න් ගුණ කරන්න 7575 ඒවා 12ක් 75 ඒවා 12ක් කියලා 75 ඒවා 12 900නේ 900 තව බිඳු දෙකක් තියෙනවා. එතකොට 90000යි. රුපියල් 90000යි. නැත්තම් පියවර දෙකකින් හදන්නේ බදු මුදල වෙනම හොයන්න. බදු මුදල හොයන්න ඒ කියන්නේ 75000ට 120ක්. එතකොට නා රුපියල් 7500 දෙකක් 15000යි. එහෙනම් ශීතකරණයේ මිල එතකොට 75000ට ඔය 15000 එකතු කරන්න. එතකොටත් එනවා රුපියල් 90000. හරි. ඔය ක්‍රම දෙකෙන් කැමති විදිහකට හදන්න. ඔයාලා ඉඩ කළමනාකරණය කරගන්න මේ ඔය ලියද්දි මේ එළියෙන් දාලා තියෙන දැන් මේ මම මේ බිඳුව වගේක් ලියලා තියෙන මේ එළියෙන් මේ වගේ එළියට එන්න ලියන්න එපා. ඔයාලට දීලා තියෙන ඉඩ බැලන්ස් කරගෙන ලියන්න ඇතුළෙම කුඩාවට පැහැදිලිව ලියන්න. අකුරු නැත්තම් හොයාගන්න බැරිව ලියන්නත් එපා. ප්‍රවාහන වියදම සහ අනෙකුත් ගාස්තු රුපියල් ලක්ෂයක් රුපියල් 10000ක්ද ගෙවීමට සිදුවිය. ශීතකරණය සඳහා වියදම් වූ මුදලෙන් 12%ක ලාභයක් ලැබීමට ආනයනකරු අපේක්ෂා කරයි. ශීතකරණය විකිණීමට ලකුණු කළ මිල සොයන්න. හරි. එහෙනම් ප්‍රවාහන වියදම සහ අනෙකුත් වියදම් ගත්තොත් දැන් මෙයාට ශීතකරණය ආනයනය කරන්න මිල 75000යි. බදු ගෙවන්න වුණා තව 15000ක්. එතකොට 90000ක් වුණා. තව වියදම් යන ප්‍රවාහණයට ඒ වගේ වියදම් තව 10000ක් යනවා. එතකොට මෙයාගේ සම්පූර්ණ වියදම කීයද? 90000ට තව 10000ක් එකතු වෙනවා. එතකොට රුපියල් ලක්ෂයයි. ඊට පස්සේ මෙයාට දැන් වියදම් වුණානේ ලක්ෂයක් දැන්. එයාට 112ක ලාභයක් තියාගන්න ඕනලු. 112ක ලාභයක් තියාගෙන විකුණන්න ඕනලු. එහෙනම් ලකුණු කරන මිල දැන් මෙහෙමයි. ඕනනම් නිකන් හිතන්නකෝ. ලක්ෂයකට 112ක් කියන්නේ කීයද? ලාභය තියාගන්න 112න්නේ. එතකොට 12000යිනේ. එහෙනම් ලකුණු කරන්න ඕන ලක්ෂයකට 12000ක් එකතු කරලා නේද? එහෙනම් කීයද ලකුණු කරන්නේ? 1,12,000ට. හරි. ඔන්න පියවර දෙකකින්. එතකොට මේ ලාභය මේ ලකුණු කළ මිල. හරි. එකපාර හොයනවා නම් කොහොමද හොයන්නේ? 100ක භාණ්ඩයක් නම් මෙයා ලකුණු කරන්නේ රුපියල් 12ක් ලාභ තියාගෙන 112ට. 112ට. දැන් මෙයා ගාව කීයක භාණ්ඩයක්ද තියෙන්නේ? ලක්ෂයක භාණ්ඩයක්. 100ක එකක් 112ට නම් ලක්ෂයකකට කීයද? ඔන්න ඔය විදිහට ගුණ කරත් 1,12,000 ලැබෙනවා. හරි. ඒකක දාන්න රුපියල් කියලා. මේ ක්‍රම දෙකෙන්ම 1,12,000 ගන්න පුළුවන්.
හරි නේද? දැන් එතකොට ලාභය 12000යි තියාගන්න නේ. ඉහත ආකාරයට ශීතකරණ 10ක් ගෙන්වා විකුණු ආනයනකරු එම ශීතකරණ 10 සඳහාම ලැබුණු මුළු ලාභය වාර්ෂික 15%ක සුළු පොලියක් ගෙවන මූල්‍ය ආයතනයක තැන්පත් කරයි. හරි. දැන් එතකොට ශීතකරණ 10ක් ගේනවා. එතකොට ශීතකරණයකට මෙයාට රුපියල් 12000යි නේද ලාභ ලැබුණේ කලින්. දැන් හොයාගත්තානේ. ලාභය 12000යි 1,12,000ට විකුණුණානේ. එතකොට දැන් මෙයා මුළු ලාභය ආයතනයේ මූල්‍ය ආයතනයක තැන්පත් කරනවා 115ක පොලියට. එතකොට එකකින් 12000යි ලාභ ලැබෙන්නේ. ඒ වගේ ශීතකරණ 10ක් ගේනවා. එතකොට ඒ ලැබෙන මුළු ලාභය තමයි මූල්‍ය ආයතනයේ තැන්පත් කරන්නේ. එහෙනම් මූල්‍ය ආයතනයේ තැන්පත් කරන මුදල අපිට හොයාගන්න පුළුවන් 12000 ඒවා 10ක්. එහෙනම් අපිට ලැබෙනවා රුපියල් 1,20,000ක්. තව බිඳුවක් වැඩි වෙන එක නෙවෙන්නේ. 1,20,000යි. මූල්‍ය ආයතනයෙන් වසරකට ලැබෙන පොලිය අහනවා. මූල්‍ය ආයතනයෙන් වසරකට ලැබෙන පොලිය. එතකොට 100%ක්. තව එකක් කියලා දෙනවා සුළු පොලියක් කියලා තියෙනවා. සුළු පොලියක්. ඒවත් හොඳට ඔළුවේ තියාගන්න. එක අවුරුද්දකට නම් ප්‍රශ්නයක් නැහැ. සුළුද වැල් පොලියද කියලා. අවුරුදු කිහිපයකට ගණන් කරද්දී සුළු පොලියයි වැල් පොලියයි එතකොට වෙනස් වෙනවානේ. අර වැල් පොලියදී කලින් අවුරුද්දේ හම්බුණු මුදලටත් පොලිය හදනවානේ. ඒකයි වෙන්නේ. වසරකට ලැබෙන පොලිය ගත්තොත් 1,20,000ට 100%ක් ලැබෙනවා පොලිය. හරි. බිංදු දෙකකට බිංදු දෙකක් කපන්න. එතකොට 1215න් ගුණ කරන්න තියෙනවා. 1215න් ගුණ කරද්දී 12 වරක් 15 180යි. තව බිංදු දෙකක් තියෙනවා. රුපියල් 18000යි. රුපියල් 18000යි. ඔන්න අවුරුදු එකකට මෙයාට රුපියල් 18000ක් පොලිය හම්බෙන්නේ. දැන් සුළු පොලියනේ. සුළු පොලිය නිසා පළවෙනි අවුරුද්දේ 18000ම නේ කියන්නේ. මෙයාගේ පොලිය අනුපාතිකය වෙනස් වෙන්නේ නැහැනේ. එතකොට පළවෙනි අවුරුද්දේ මෙයාට 18000ක් ලැබෙනවා. දෙවෙනි අවුරුද්දෙත් පොලිය විදිහට තවත් 18000ක් ලැබෙනවා. අවුරුදු දෙකකට තමයි එතකොට ඊළඟට අහන්නේ වසර දෙකක් අවසානයේ ඔහු පොලිය සමග මුළු මුදලම ලබා ගත්තේ නම් ඔහුට ලැබෙන මුළු මුදල සොයන්න කියලා කියනවා. එතකොට මුළු මුදලනේ තැන්පත් කරපු 1,20,000 ආයේ පොලිය සමග මුළු මුදලම ගන්නවනේ. තැන්පත් කරපු සල්ලිත් ගන්න එපා. 1,20,000ත් එහෙමම ගන්නවා. අවුරුදු දෙකක පොලියත් ගන්නවානේ. පොලිය සමග එතකොට අවුරුද්දකට 18,000නේ. එතකොට අවුරුදු දෙකකට 18,000 ඒවා දෙකක්. ඔය විදියට නේද? එතකොට කීයද? 1,20,000ට 18,000 ඒවා දෙකක් කියන්නේ 18 ඒවා දෙකක් 36. 36,000ක් එකතු කරන්න. එතකොට 1,56,000යි. හරි. රුපියල් 1,56,000යි. 1,56,000යි. ඊළඟට තුන්වෙනි එක දැන් මේක වැල් පොලිය විදියට දැන්පත් කරලා තිබ්බනම් කොහොමද හොයන්න වෙන්නේ? මං අමතර කරුණක් මේ කියන්න යන්නේ. 1,20,000ට අවුරුද්දකට
අවුරුද්දකට මුදල එතකොට 100ට 115 බලනවා. 115කට ගත්තොත් 100ට 115 අවුරුදු දෙකකට පස්සේ මුළු මුදල නම් ආය පාරක් 100ට 115ෙන් ගුණ කරනවානේ. වැල් පොලිය නම් 3ක් නම් ආය පාරක් 100ට 115ෙන් ගුණ කරනවා. සුළු පොලියේදී එක අවුරුද්දකට හම්බුණු පොලිය ඒකම තමයි ඊළඟ අවුරුද්දටත් හම්බෙන්නේ. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඒ ගාණෙන් ගුණ කරොත් හරි. රූපේ දැක්වෙන්නේ 8 ශ්‍රේණිය සිසුවෙකු ප්‍රාතාකු විෂය ඇගීමක් වෙනුවෙන් සකස් කළ බිත්ති සැරසිල්ලක් AD චාප දිග සොයන්න කියනවා. AD මේ දිග අහන්නේ මේ සම්පූර්ණ දිග එකපාරටම දැක්ක ගමන් චාප දිග කියලා කියපු ගමන් මෙන්න මෙතෙන්ටම හොයන්න යන්නේ නැහැ. එයාලා කියලා තියෙනවා AD විතරයි. එතකොට මේක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මෙන්න මේ විදිහට ඊළඟ පාදයේ මධ්‍ය ලක්ෂයට මේ විදිහට ශීර්ෂයක ඉඳලා මෙහෙම යාවුනොත් අනිවාර්යෙන් මෙතන අංශක 90ක් වෙනවා. අංශක 90ක් වෙනවා. ඒ නිසා මෙන්න මෙතන කෝණයත් අංශක 90යි. දැන් කෝණය දැක්ක ගමන් අපිට පේනවා 90ක් කියලා තේරෙනවා. නමුත් හරියටම 90ද කියලා දන්නේ නැහැ. ඒක අපි අර පෙර දැනුමෙන් ගන්න ඕන. හරි. දැන් මෙහෙමනේ. මේ ත්‍රිකෝණ දෙක ගත්තොත් මේ පාදයට මේ පාදයේ සමානයි. මේ පාදයට මේ පාදයේ සමානයි. මෙයාට මෙයා සමානයි. මේ පාදයට මේ පාදයේ සමානයි. මෙන්න පොදු පාදය දෙන්නටම ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. පාද තුනම සමාන නිසා පා අවස්ථාව යටතේ. එතකොට අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. මේ කෝණයයි මේ කෝණයයි තමයි අනුරූප. මේ කෝණ දෙක එකතු වෙලා 180ක් හැදෙන්න නම් ඒ සමාන කෝණ දෙකක් එකතු වෙලා 180 ලැබෙන්න නම් අනිවාර්යෙන් එක්කෙනෙක් 90 බැගින් වෙන්න ඕන. ඔන්න ඕකයි ඇත්ත කතාව. හරි. එතකොට මේ පැත්තත් 90 වෙනවා. හරි. සරල රේඛානේ. ඔන්න මෙයා 90යි. 90යි කියලා හොයන්න මුකුත් නැහැ. මම ඔයාලට දැනගන්නයි කිව්වේ. හරි. චාප දිග හොයමු. 360න් 90යි. මං 4න් 1යි කියලාම දාන්නම්කෝ නේද? 4න් 1යි කියලා පේනවනේ. මුළු චාප දිගෙන් එතකොට 360න් 90 කියන්නේ 4න් 1යි දෙන්න කැපෙනවනේ. 25R 25 කියන්නේ 7න් 22යි. R කියන්නේ 14යි. කපන්න පුළුවන් ඒවා කපන්න. මේ 2යි මේ 4යි කැපෙනවා. එතකොට 2යි. ඊළඟට මේ 7යි මේ 14යි කපන්න. එතකොට 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. ඒ ලැබුණු 2යි මෙතන 2යි කපන්න. මෙතන 1යි මේ දෙකට 2 ඒවා 1යි. එතකොට ඉතුරුනේ 22 පමණයි. එතකොට AD චාප දිග 22 සෙන්ටිමීටර්. මේ දුර 22 සෙන්ටිමීටර්. ඊළඟට AB දිග ආසන්න සෙන්ටිමීටරයට සෙන්ටිමීටර් 20 නම් මේ දුර සෙන්ටිමීටර් 20යි කියලා ගන්න කියනවා. එතකොට එයාට මෙන්න මේ BCත් සමානයිනේ. එයත් එතකොට 20 වෙනවා. බිත්ති සැරසිල්ලේ පරිමිතිය. එතකොට මේ දුර 22යි. එහෙනම් මේ දුරත් 22යි. හරිනේ දෙන්න සමානයිනේ. මෙයාගේ කෝණය 90මනේ. අරයත් 14මනේ. එතකොට පරිමිතිය හොයන්න 20 ඒවා 2යි 22 ඒවා 2යි. එතකොට 84යි නේද? සෙන්ටිමීටර් 84යි. AOB ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. හරි. දැන් ත්‍රිකෝණවල වර්ගඵලය හොයන්න අපි දන්නවා නේද? මොකද්ද කොහොමද? දැන් AOB කිව්වොත් මෙන්න මෙතන අංශක 90යි නේ. එතකොට මේ දුර 14යි මේ දුරත් 14යි නේ. එතකොට අංශක 90 තියෙන එක පාදයක් ආධාරකයේ විදිහට ගමු. මේ පාදයේ ආධාරකයේ විදිහට ගත්තොත්
මේ පාදයේ උස කියලා ගත්ත හැකි. මෙයාව උස කියලා ගත්ත හැකි නේ. හරි. එහෙනම් AOB ත්‍රිකෝණයේ වර්ගඵලය අපි හොයමු. කොහොමද? මතක ඇතුව ඉස්සෙල්ලාම ත්‍රිකෝණයක වර්ගඵලය හොයද්දී භාගය කියලා දාන්න. භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. දැන් මෙහෙමනේ AOB තියෙන්නේ. මෙතන 90යි. මෙයා 14යි. මෙයාත් 14යි. එතකොට ආධාරකයේ 14යි කියලා ගමු. උසත් 14යි නේ. 14 ගුණ කිරීම 14. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හරි. අ, මේ දෙන්න කැපෙනවා. මේ දෙකයි මේ 14යි කපන්න 7යි. එතකොට 14 ඒවා 7ක් අපිට ලැබෙනවා. 14 ඒවා 7ක් 98යි. වර්ග සෙන්ටිමීටර්. ඒකක මතක ඇතුව දාන්න. වර්ග සෙන්ටිමීටර් 98යි. බිත්ති සැරසිල්ලේ වර්ග සෙන්ටිමීටර එකක් සෑදීමට රුපියල් 50ක මුදලක් වැය වේ නම් මුළු බිත්ති සැරසිල්ලම සෑදීමට වැය වන මුදල සොයන්න. හරි. දැන් අ, මේ කොටස 98යි කියලා හොයාගත්තා නේද? ඒකටම සමාන ත්‍රිකෝණයක් තමයි මෙතනක් තියෙන්නේ. එයත් 98යි. 98 ඒවා දෙකක් තියෙනවා. අපි මේ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හෙව්වේ නැහැ නේද? එහෙනම් ඒ සම්පූර්ණ වෘත්තාකාර කොටසේම වර්ගඵලය හොයමු අර්ධ වෘත්තේම. අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය අර්ධ වෘත්ත වර්ගඵලය 2න් 1යි පයි r වර්ගය. පයි කියන්නේ 7න් 22යි. r කියන්නේ 14යි. 14 වර්ගය. හරි. කපන්න. මේ 7යි මේ 14යි කැපෙනවා. 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි. ඒ 2යි මේ 2යි කැපෙනවා. හරි. එතකොට 22 ගුණ කිරීම 14. 22 ඒවා 14ක් 22 ඒවා 14ක් 308යි. 22 ඒවා 14ක් 308යි. ඊළඟට වර්ග සෙන්ටිමීටරයකට 50ක් කියලානේ කියන්නේ නේද? හරි. තාම අපි මුළු වර්ගඵලය හොයාගත්තේ නැහනේ. එහෙනම් මුළු වර්ගඵලය කීයද? මේ 308 කියන්නේ අර්ධ වෘත්ත කොටසේ වර්ගඵලය. තව ත්‍රිකෝණ කොටස් දෙකක් තිබ්බා. එක ත්‍රිකෝණ කොටසක් 98යි. 98 ඒවා දෙකක්. එතකොට 308ට එකතු වෙන්න ඕන කීයක්ද? 98 ඒවා දෙකක් කියන්නේ 196ක්. 196ක් එකතු කරන්නකො. 8යි 6 14යි 14න් 4 දානවා එකක් ඉතුරුයි. මේ 9 අර එක එකතු වුනහම 10 වෙනවා. බිංදුව දැම්ම එකක් ඉතුරුයි. එතකොට 3 1යි 4යි අර එකයි 5යි. 504යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 504ක් තියෙනවා. හ්ම්. එහෙනම් 1 සෙන්ටිමීටරයකට රුපියල් 50යි. 1 සෙන්ටිමීටරයකට රුපියල් 50යි. එහෙනම් වර්ග සෙන්ටිමීටර් 504කට කීයද කියලා බලමු. එහෙනම් වැය වන මුදල 504 ගුණ කරන්න 50න්. හරි. අපි ගුණ කරමු. ඉස්සෙල්ලාම බිංදුවක් දාගන්න 50න්. එතකොට බිංදුව දැම්මා. ඊට පස්සේ 5න් ගුණ කරගෙන යන්න. 5 වරක් 4 20යි. 20ෙන් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. 5 වරක් බිංදුවයි අර දෙකයි. එතකොට 2යි. ඊළඟට 5 වරක් 5 25යි. රුපියල් 25200ක් යනවා. 25200ක් යනවා. ඕක 50න් ගුණ කරපුවාම 25200.
හරි. එතකොට තව ගණන් දෙකයිනේ. හරිනේ. හ්ම්. හරි මේක පොඩ්ඩක් පැහැදිලි මදි. අම්, මෙහෙමයි කියන්නේ. බෑගයක හැඩෙන් හා ප්‍රමාණයට සමාන රතු පබළු දෙකක්ද නිල් පබළු එකක්ද කොළ පබළු තුනක්ද ඇත. අහඹු ලෙස එතකොට රතු දෙකයි නිල් එකයි කොළ තුනයි. රතු නිල් කොළ. හරි. ම්, අහඹු ලෙස බෑගයෙන් පබළුවක් ඉවතටගෙන පාට සටහන් කර නැවත බෑගයට දානවා. එතකොට නැවත දානවා. හරිද? එතකොට ආයෙ ගත්ත එකක් ආයෙ පළවෙනියට ගත්ත එක ආයෙ දෙවෙනි පාරත් ගන්න පුළුවන්. හරිද? ගන්න ලැබේ. පබළු R1 R2 R1 R1 B1 G1 G2 G3 ලෙස ගන්න. හරි. කොටු දැල අඳින්න කියලා කියනවා. එතකොට පළමු ගැනීම දෙවෙනි ගැනීම විදිහට ගමුකෝ. එතකොට පබළු තියෙන්නේ රතු 1 රතු 2 නිල් 1 කොළ 1 කොළ 2 කොළ 3. හරි. මේ දෙවන ගැනීම මේ පැත්තට අපි ගමු පළමු ගැනීම කියලා. පළමු ගැනීම. හරි. එතකොට මේ සේරම තැනට කතිට ලැබෙන්න ඕනේ. මෙතන මේ කුඩුදල අඳින්න ගානට ලකුණු කරලා තිබිලා තියෙනවානේ. 1 2 3 4 5 මෙතෙන්ට 6 නේ. හරි මේක කොටු දරා නිද්දි ලොකු ගැටලුවක් නෑ. මේ ටිකේ සේරම කතිර ටික වැටෙනවා. එච්චරයි වෙන්නේ. R1 R2 R G G1 G2 G3. හරි. සේරම කතිර ටික දාන්න. ඇයි? මොකද ඒකට හේතුව ඒ ගන්න බබළු ආයෙ දානවා. ඒ බෑග් එකට දානවා. එතකොට දෙවෙනි පාරත් ඒ පබළුවම ලැබෙන්න හැකියාව තියෙනවා. ආපහු නොදැම්මොත් තමයි මේ විකර්ණය අවයව ටික හිස් වෙන්නේ. හරි. එතකොට එක් වතාවකදීවත් නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාව කිව්වොත් එක පාරක් හරි නිල් පාට ලැබීම ගත්තොත් පළවෙනි ගැනීමෙන් නිල් පාට එකක් ලැබෙන්න පුළුවන්. එතකොට මේ ඉර දිගේ ඕනම එකක් වෙන්න පුළුවන් නේද? එක පාරකදී හරිනේ. එතකොට නිල් පාට පළවෙනි පාරෙන් හරි ලැබිලා තියෙනවානේ. නැත්තම් දෙවෙනි පාරදී නිල් පාට ලැබීම ගත්තොත් මේ මේ තීරුවනේ. දෙවන ගැනීමෙන් නිල් පාට ලැබීම. එතකොට ඔය දෙන්නම ඡේදනය වෙන තැන ගන්න. ඡේදනය වෙන විදිහට වට කරන්න. එක පාරකදීවත් දැන් මෙන්න මේ මැද අවයවය ගත්තොත් අවස්ථා දෙකේදීම මේ පළවෙනි ගැනීමෙනුත් නිල් දෙවෙනි ගැනීමෙනුත් නිල් පාට පොලේ. හරි. අපිට ඒක නෙමෙයි අහන්නේ එක පාරක් හරි නිල් පාට ලැබීම. එතකොට දැන් මම මෙතන එක අවයවයක් කියන්නම්කෝ. මෙතන ගත්තොත් පළවෙනි පාර නිල් ලැබිලා තියෙනවා.
මේ පළවෙනි පාර පහලින් බලන්නකො නිල්. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන්නේ රතු දෙක බෝලේ. අන්න ඒ විදිහට හැබැයි එකපාරක් හරි එතන නිල් ලැබිලා තියෙනවනේ නේද? ඔන්න ඔය විදිහට ලකුණු වෙන්න ඕනේ. එතකොට සම්භාවිතාව ගන්න 1 2 3 4 5 6 7 8යි 9 10 11යි. සේරම 36ක් තියෙනවා. 36න් 11යි. 36න් 11යි. 8:00ට කලින් සමහර විට ඉවර කරන්න පුළුවන් වෙයි. 1 සිට 7 අංකයේ දූ සර්ව සම කාඩ්පත් 5ක් භාජනයක ඇත. අහඹු ලෙස කාඩ්පතක් ඉවතටගෙන ඉරට්ටේ සංඛ්‍යාවක්ද ඔත්තේ සංඛ්‍යාවක්ද දැයි නිරීක්ෂණය කරයි. මේ පරීක්ෂණයට අදාළ අසම්පූර්ණ රුක් සටහනක් දක්වලා තියෙනවා. හරි. කාඩ්පත් 5ක් ගත්තොත් 1 ඉඳලා 5 වෙනකන් 1 2 3 4 5. මෙතන ඉරට්ටේ ඒවා තියෙන්නේ 2 4 පමණයි. එතකොට ඉරට්ටේ ඒවා 2යි ඔත්තේ ඒවා 3යි. මේක පැහැදිලිනේ. එතකොට 5කින් 2ක් ඉරට්ටේ නම් 5කින් 3ක් ඔත්තේ. ඔන්න ඔය විදිහට පළවෙනි එක දාන්න. පළමුව ලැබෙන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් නම් පමණක්. පළමුව ලැබෙන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් නම් පමණක් එය නැවත නොදමා. හොඳට තේරුම් ගන්න ඒක ආයෙ දාන්නේ නැහැ. ඉරට්ටේ සංඛ්‍යාවක් නම් එයාව එළියට ගත්තා ආයෙ දාන්නේ නැහැ. නොදමා තවත් කාඩ් පතක් ගන්න ලැබේ. එතකොට එයාව ආයෙ දාන්නේ නැහැ කියන්නේ. එතකොට ඉරට්ටේ කාඩ් එකක් අඩු වෙනව නේද? වාජනේ එළියට ගත්තනේ එක්කෙනෙක්ව. එතකොට භාජනය ඇතුලේ තිබ්බ ඉරට්ටේ කාඩ් එකක් දැන් අඩුයි. ඉරට්ටේ කාඩ් දෙකයි තිබ්බේ. එකක් එළියට ගත්තා. ඒක දාන්නේ නැහැලු. එතකොට තව එකයි ඉතුරු වෙන්නේ නේ. හරි. දෙවෙනි කාඩ් පත ගැනීම දැක්වීමට සම්භාවිතාව රුක් සටහන දික් කරන්න. හරි. එතකොට ඉරට්ටේ කාඩ් එකක් ගත්තොත් පමණයි ඈ. එතකොට මෙන්න මෙහෙම අතු දික් කරද්දි මෙන්න මේ වගේ දෙවෙනි ගැනීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයි? ඉරට්ටේ කාඩ් එකක් වුණොත් පමණයි ගන්න. මෙන්න මෙහෙම අත්තක් එන්නේ නැහැ. ඔත්තේ ලැබුණොත් එච්චරයි. එතනින් නවතිනවා. ඉරට්ටේ ලැබුණොත් ආයෙ පාරක් කාඩ් එකක් ගන්නවා. හැබැයි ඒ ගන්නේ ඒ ගත්තු කාඩ් එක ආයෙ දාන්නේ නැතුව. එතකොට දෙවන ගැනීම මේ පළමු එකනේ. මෙහෙම. එතකොට ඉරට්ටේ සහ ඔත්තේනේ. දැන් මොකද වෙන්නේ? පළවෙනියට ඉරට්ටේ සංඛ්‍යාවක් ගත්තොත් ඔන්න දෙකක් තිබ්බා. ඒකෙන් එළියට එකක් අරගෙන දැම්මා. එකක් ගත්තා. එතකොට ඉරට්ටේ කාඩ් දැන් මේ භාජනය ඇතුලේ තව එකයි නේද ඉතුරු? එකයි ඉතුරු. ඔත්තේ කාඩ් තුන හැමම තියනවා නේද? පළවෙනියට ඉරට්ටේ කාඩ් එකක් ගත්තොත් ඔත්තේ කාඩ් වලට බලපෑමක් නැහැනේ. ඔත්තේ කාඩ් තුන භාජනය ඇතුලේ හැමම තියෙනවා. තේරුණාද? එහෙනම් දැන් කාඩ් 4යි තියෙන්නේ භාජනේ. ඒකෙන් ඉරට්ටේ එකයි. එහෙනම් ඉරට්ටේ කාඩ් එකක් ලැබීම 4න් එකයි. ඔත් එකක් ලැබීම 4න් 3යි. ඔන්න ඔය විදිහට ඉරට්ටේ අත්ත පමණක් දික් කරන්න. මේ වගේ භාජන අඳින්න ඕනේ නැහැ. භාජන ඇන්දේ ඔයාලට තේරුම් ගන්න. අවස්ථා දෙකේදී ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව. එතකොට පළවෙනියටත් ඉරට්ට, දෙවෙනියටත් ඉරට්ට සංඛ්‍යා. එතකොට 5න් 2. එතකොට අතු දෙකේම ගුණිතය ගන්න. 5න් 2 ගුණ කිරීම 4න් 1. එතනින් එන උත්තරේ එතකොට 10න් 1යිනේ. බලන්න. සම්භාවිතාව එතන හොයලා හරියන්නේ නැහැ. මෙතන හදන්න. 5න් 2 ගුණ කිරීම 4න් 1.
මේ දෙකයි මේ හතරයි කැපෙනවනේ. දෙකට දෙක ඒවා එකයි, හතරට දෙක ඒවා දෙකයි. එතකොට එනවා එක් වරක් එක. එකයි උඩ පස් වරක් දෙක 10යි. උත්තරේ 10න් එකයි. හරි. ඔන්න ඔය විදිහට තමයි එතකොට ඒකේ අර්ථ දික් කරන්නේ. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබුණොත් පමණක් ඒ කාඩ් එක දාන්න නැතුව ආයෙ ගන්නවා කියලානේ කිව්වේ. එතකොට ওই විදිහට හිතන්න. හරිනේ. අන්තිම ගානට යන්. එක්තරා ඔන්න දැන් ඔයාලට මේ වගේ සමුචි සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් හොඳින් බලන්න. ජාල රේඛයේ සමුචි සංඛ්‍යාතයේ ඔන්න ඔය වගේ එක ගානකට එන්නේ එක්කෝ එකක් එයි නැත්නම් වර්ග දෙකෙන් එයි. ජාල රේඛයක් සහ සමුචි සංඛ්‍යාත වක්‍රයක් මේක දෙකේ දෙකක් තියෙනවානේ. හරි. අ, වෙළඳ මධ්‍යස්ථානයේ ගෝවීන් පිරිසක් රැගෙන මිරිස්වල ස්කන්ධ පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වේ. වගේ හිස්තැන් අසම්පූර්ණ සමුචිත සංඛ්‍යාත වක්‍රය භාවිතයෙන් සම්පූර්ණ කරන්න. හරි. පළවෙනි එක 10 20 පන්ති ප්‍රාන්තරයේ ගොවීන් සංඛ්‍යාව සමුචිත සංඛ්‍යාත වක්‍රයේ එතකොට 10 20 පන්තියනේ. 10 20 පන්ති කියලා ගත්තොත් එතනින් තමයි පටන් ගන්නෙ. එතකොට හැම වෙලේම ආරම්භක පන්තියේ මුල් අගය බිඳුවෙන් පටන් ගන්න. හරිද? ආරම්භක පන්තියේ මුල් අගය බිඳුවෙන් පටන් ගන්න. එතකොට හැම පන්තියකම ඉහළ අගය කෙලින් තමයි එයාගේ සමුචිත සංඛ්‍යාතය ලකුණු කරන්නේ. හැම පන්තියකම ඉහළ අගය කෙලින් සමුචිත සංඛ්‍යාතය ලකුණු කරනවා. එතකොට 20 කෙලින් ලකුණු කරලා තියෙන්නේ කීයද? මෙතන පහ පහනේ යන්නේ නේද? එතකොට මෙතන 5යිනේ. හරි. සමුචිත සංඛ්‍යාතයේ 5 ලකුණු කරලා තියෙන්නේ. තේරුණා නේද? 10 20 පන්තියේ ඉහළ සීමාව කෙලින් ඉහළ අගය කෙලින් 5යිනේ. හරි. එතකොට පළවෙනි හිස්තැන පුරවන්න සමුචිත සංඛ්‍යාතයේ 5යි. එතකොට ඒ දක්වා පන්ති කීයකවත් එකතුවක් කරන්නේ නැහැනේ. එතකොට ඒ දක්වා ඉඳලා තියෙන ගොයින් 5 දෙනා පමණයි. දෙවැනි පන්තියට යන්න 20 30 පන්තිය. 20 30 පන්තියේ ඉහළ අගය තමයි 30. 30 කෙලින් ගිහිල්ලා බලන්න. මෙතන එතකොට කීයක් දෙන්නේ? එතන එතකොට එනවා 13ක් විතර නේද? මෙතන කෙලින් ගිහිල්ලා බලන්න 13ක් විතර සමුචිත සංඛ්‍යාතයේ 13ක් විතර එන්නේ. සමුචිත සංඛ්‍යාතයේ. හරි? ඒ කියන්නේ සමුචිත සංඛ්‍යාතයේ 13යි කියන්නේ මෙන්න මෙයා තමයි 13. ඒ කියන්නේ මේ දක්වා පන්ති දෙකයිනේ තිබ්බේ. පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය. ඔය පන්ති දෙකේ එකතුව තමයි සමුචිත සංඛ්‍යාතය කියන්නේ. එතකොට පළවෙනි පන්තියේ 5යි. එතකොට දෙවෙනි පන්තියේ එකතුව 13ක් වෙන්න තව දෙවෙනි පන්තියේ 8 දෙනෙක් ඉන්න ඕනේ නේද? 5යි 8යි නේද 13 හැදෙන්නේ. පැහැදිලි නේද? නම් දෙවෙනි පන්තියේ මෙන්න මෙතෙන්ට හිස් තැනට එන්න ඕන. දෙවෙනි පන්තියට අදාළ ගොවීන් සංඛ්‍යාව 8යි. එතකොට 5 ධන 8 13යි. එතකොට මේ තුන් දෙනාගේ එකතුව 25යි. හරි නේද? 5යි 8යි 13යි 12යි 25යි. ඔය එන්නේ ගානට. එතකොට එහෙම අපි හොයන්නේ සේරම ආයේ දැන් මේ අග එක ගත්තොත් මේ සේරම ආයේ මුලින් ඉඳලා එකතු කර කර හොයන්නේ නැහැ. අපි දන්නවනේ පළවෙනි තුන් දෙනාගේ එකතුව මෙතෙන්ට එනවා කියලා. හතරවෙනි එක්කෙනා එතකොට ඕනනම් එතකොට 25යි. 25ට ඊළඟ පන්තියගේ 12නේ. 25ට 12 එකතු කරපුවාම 37 එන්න ඕන. 37ට 14 එකතු කරපුවාම 51 එනවා. 51ට 7ක් එකතු කරපුවාම 58 එනවා. ඔන්න ඔය විදිහට තමයි යන්නේ. ඒ දක්වා පන්ති වල තියෙන සංඛ්‍යාතයන්ගේ එකතුව තමයි සමුචිත සංඛ්‍යාතය. දැන් එහෙනම් සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න තියෙනවා. මෙයාලා ඇඳලා තියෙනවා 40 දක්වා. 40 ඉඳලා අපි අඳගෙන යනවා 50 60 70 80 ඒ ටික අඳින්න ඕන. 50 දී සමුචිත සංඛ්‍යාතය 37යි. ඊළඟට 51යි. හරි 37 ලකුණු කරමුකෝ 50 දී. 50 දී 37. හරි. මෙතනදී 30යි 1යි 2යි. මෙන්න මෙතන තමයි 37 තියෙන්නේ.
ඊළඟට 60 දී 51යි කිව්වනේ. එතකොට 60 දී 51 බලමු. 50 තියෙන්නේ මේ ඉරකින්. එතකොට මෙන්න මෙතන 51යි. 25 37 51 58 60. ඊළඟට 70 දී 58යි 70 දී 58යි 80 දී 60යි. හරි මේ 37 පොඩ්ඩක් වැරදිලා නේද? 37 ලකුණු වෙන්න ඕනේ මෙතනනේ. 35 36 37 ටිකක් උඩට එන්න ඕන. හරි මේක සුමට ඔයා කරගන්න. ඒ කියන්නේ ඔයාලා අදිරුල් තියතිය යා කරන්න එපා. පැන්සලෙන් තනියරකින් යා කරන්න. දැන් මම මේක අඳිනදී ඇදේට ගියාට එහෙම යා කරන්න ඇදේට අඳින්නේ නැහැ. හරි ඒක උඩ එහෙම එහෙම ඇඳ ඇඳ යන්නේ නැහැ. හරි මේ ලක්ෂ හරහා නිවැරදිව යන්න අඳින්න. හරි ඒක කොහොම හරි ඇඳ ගන්න. ඒ කියන්නේ පිළිවෙලකට ඇඳ ගන්න. ඒක මේකේ මට ඇඳ ගන්න බැරි කමක් තියෙනවා. හරි ඒකේ තව ප්‍රශ්නයක් අහනවා. අඩුම මිරිස් ප්‍රමාණ ගෙනා ගොවීන් ගෙනා ගොවීන්ගෙන් 125ක් වගාව දිරිමත් කිරීමේ වැඩසටහනකට තෝරාගත යුතුව ඇත. එම වැඩසටහන සඳහා තෝරාගත යුත්තේ කොපමණ ස්කන්ධයකට අඩුවෙන් ගෙනා ගොවීන්දැයි සමුචිත සංඛ්‍යාත වක්‍රය භාවිතයෙන් හොයන්න. දැන් මේකේ ඉන්න මුළු ගොවීන් ගණන ගත්තොත් මුළු ගොවීන් ගණන තමයි මේ සමුචිත සංඛ්‍යාතයේ අගට ඇවිල්ලා තියෙන්නේ. කීයද? 60 දෙනයි. 60 දෙනාගෙන් අඩුම 125 අඩුම 125 කියන්නේ යාළගේ කිලෝ ගාන එන අඩු ගණන් වල තියෙන කට්ටියන්නේ 125ක් බලමු අපි 60 දෙනාගෙන් 125ක් බලන්න. එතකොට 25යි 100යි කැපෙනවා 4යි. 4න් එකක්නේ 125ක් කියන්නේ. එතකොට 64න් බෙදපුවාම 15යි. හරිද? ඔන්න එහෙනම් ඔය ගොවීන්ගෙන් අඩුම ස්කන්ධ තියෙන ගොවීන් කී දෙනෙක්ද? 125ක් කියන්නේ 15 දෙනෙක්. අඩුම ස්කන්ධ තියෙන ගොවීන් 15 දෙනෙක් තෝරගන්න ඕන අර අලුත් මේ වැඩසටහනක් වෙනුවෙන්. හරිද? එහෙනම් ඒ 15 දෙනා අඩුම කට්ටිය 15නේ. එතකොට ලකුණු වැඩිම නෙමෙයි ඒ කියන්නේ ස්කන්ධ අඩුම තියෙන 15 දෙනා. එහෙනම් මෙන්න මෙතන 15 ගාවට යන්න. එතකොට ගොවීන් ඉන්නේ සමුචිත සංඛ්‍යාතේ. එතකොට මුල් ගොවීන් 15 ගාවට යන්න. මෙන්න මෙතන නේද 15. 15 කෙලින් වක්‍රයට යන්න. 15 කෙලින් වක්‍රයට යන්න. ඊළඟට ඒ වක්‍රය කැපුණු තැන ඉඳලා පහළට එන්න. පහළට එන්න. ඔන්න එතකොට අඩුම ස්කන්ධ සහිත ගොවීන් 15 දෙනා අපිට ලැබෙනවා. එතකොට එතන 32යි. කවුද? මේ ඉන්නේ මිරිස් ස්කන්ධය. සමුචිත සංඛ්‍යාතයේ විදිහට ඉන්නේ ගොවීන්. ගොවීන්
අඩුම 15 දෙනානේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට දක්වා ඉන්න ගොවීන් 15 දෙනා ගැන කතා කරොත් ඒ 15 දෙනාගේ ස්කන්ධය කිලෝ 32 හෝ 32ට අඩුයි. එහෙනම් කිලෝ 32ට අඩු. ඒ කියන්නේ සාමාන්‍ය 10න් පටන් ගන්න තියෙන්නේ. 10 ඉඳලා 32 දක්වා තියෙන ගොවීන් ටික තෝරගන්න ඕන. එතකොට මෙන්න මෙතන අගය තමයි හොයාගන්න වෙන්නේ. එතකොට එතන 32යි කියලා ලියන්න. එතකොට 60 කියන කෙනාගෙන් 125 බලන්න. එතකොට 15යි. එහෙනම් 15 දෙනෙක්ව තෝරගන්න ඕන. එහෙනම් ස්කන්ධය අපිට එනවා කිලෝ 32ට අඩු. කිලෝ 32ට අඩු කියලා එනවා. එතකොට 15 කෙලින් ගියා වක්‍රයට. වක්‍රය කැපුණු තැනින් 15ට ආවා. එතකොට 32යි කියලා ආවා. එහෙනම් 32ට වඩා අඩුවෙන් ඉන්න ගොවීන් 15 දෙනා තමයි මේ වැඩසටහනට යොමු වෙන්න ඕන. හරි. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් එයි. දැන් සමහර වෙලාවට අහනවා දැන් වෙන ප්‍රශ්න වල අහන්න පුළුවන්. දැන් මෙන්න මේක ළමයිගේ පන්තියක ලකුණු ලබා ගැනීමක් කතා කරොත් වැඩිම ලකුණු ගත්ත 125 කියලා. එතකොට දැන් ළමයි 60 දෙනෙක් හිටියා නම් 125ක් කියන්නේ කීයක්ද? 15ක්නේ. එතකොට මේ හරිය ළමයි නෙමෙයි ගන්නෙ. මේ 15ම ළමයි නෙමෙයි ගන්න ඕනේ. වැඩිම ලකුණු ගත්තු කට්ටිය උඩනේ ඉන්නේ. එතකොට උඩ ඉඳලා 15ක් බලන්න. 60න් 15ක් ගියාම 45යි නේ. අන්න 45 කෙලින් තමයි එහෙනම් වක්‍රයට යන්න ඕන. පැහැදිලිද? වැඩිම ලකුණු ගත්තු ළමයි මේක කිව්වොත් දැන් මේ ළමයි ගැන කතාවක් වගේ කියලා හිතමු. එතකොට 100ට 25 තෝරගන්නවා කියන්නේ වැඩිම ලකුණු ගත්තු ළමයි 45. ඒ කියන්නේ වැඩිම ලකුණු ගමාගත්තු ළමයි 25. 25 ඉන්නේ 45න් උඩ ළමයි ටිකනේ. ඒ කියන්නේ ළමයිගේ උඩම ලකුණු තියෙන ටික තෝරගන්න. එතකොට එතනින් 45 ඉඳලා වක්‍රයට එන්න, වක්‍රය කැපුණු තැන ඉඳලා පහළට එන්න. හරි. එතකොට ඔයාලට මෙන්න මේ ලකුණෙන්ට වඩා වැඩි ලකුණු තියෙන කට්ටිය කියලා එයි. හරි. මේ ගානට මම නිකන් කිව්වේ එහෙම ප්‍රශ්නත් අහන්න පුළුවන්. දැන් මේකේ තිබ්බේ අඩුම ලකුණු මේ ලකුණු නෙමෙයි. අඩුම ස්කන්ධ සහිත ගොවීන් ගැනනේ. හරි. අන්තිම කොටස. ඉහත දත්ත භාවිතයෙන් අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න. එතකොට අපිට 10 20 පන්තියට ආවා 5යි කියලා, 20 30 පන්තියට ආවා 8යි කියලා. ඒ දෙක ලකුණු කරමු ඉස්සෙල්ලාම. 10 20 පන්තියට 5යි, 20 30 පන්තියට 8යි, 30 40 පන්තියට කීයද? 12ක්ද තිබ්බේ? ඔව් 12යි. 30 40 පන්තියට 12යි. හරි 80 දක්වානේ තියෙන්නේ. අනිත් ටික සම්පූර්ණ කරලා තියෙන්නේ. ඔච්චරයි. හැබැයි ඒකේ ජාල රේඛේ නම් කරන්න තියෙන්නේ නේ. හරි. අසම්පූර්ණ ජාල රේඛය සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. දැන් බැරි වෙලා හරි සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කියලා තිබ්බනම් සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කිව්වනම් මොකද කරන්නේ? මෙන්න මේ සංඛ්‍යාත බහුවස්ත්‍රය කියන්නේ හැම පන්තියකම මැද අගයන් වලින් මෙන්න මෙහෙම ලකුණු කරගෙන ගියා මේක අඳින්න කියලා නෑ. ඊට පස්සේ අන්ත ලක්ෂ දෙක මතක ඇතුව ලකුණු කරන්න ඕන. 80 90 පන්තිය ගත්තොත් එයාගේ හරි මැද තෝරගන්න. මේ පන්තියේ හරි මැද තෝරගන්න. අන්ත ලක්ෂ දෙක ඒ කියන්නේ 10 නම් මෙතන තව පන්තියක් මේ පැත්තට වම් අත පැත්තට ගන්න. එයාගේ හරි මැද ගන්න. ඊට පස්සේ ඒ ටික යා කරගෙන යන්න තියෙන්නේ. හරි. ඔන්න ඔය විදිහට සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න කිව්වොත් මධ්‍යගයන් ගැන සැලකිලිමත් වෙලා අඳින්න පුළුවන් වෙන්න ඕන. හරි. හරි. එහෙනම් අදට පන්ති අපි මෙතනින් නවත්තමු. එතකොට අද ටිකක් පේපර් එක ඉක්මනට කතා කරා. හරි. එතකොට ඊළඟ දවසේ කරන්න තියෙන පේපර් එක මම ඔයාලට ගෲප් එකේ දාන්නම්. මට මතක විදිහට එදා පේපර් එකක කොටසක් අමතක වුණා මේ කරන්න බැරි වුණා නේද? අන්න එතන ඉඳලා අපි කරමු. ඒක මට මතක විදිහට මධ්‍යම පළාත් පේපර් එකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ
ම්, ගණන් දෙකක් කරා වගේ මතකයි. එතන ඉඳලා ඉතුරු ටික අපි කතා කරගෙන යන්. ඊට පස්සේ ලබන සතියේ ඔයාලට මං ටිකක් ආයේ ගණන් මතක් කිරීමක් කරලා දෙන්නම් පොඩ්ඩක් පේපර් එකකින් නැතුව පොඩ්ඩක් පාඩමක් විදිහට ලබන සතියේ දවසක් හෝ දෙකක් ඒ විදිහට කරලා ආයේ පේපරයක් කරන්නම්. එහෙනම් අපි මෙතනින් අදට පන්තිය අවසන් කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. නයිට්. හරි. එතන සන්නයි.